එක්තරා වැඩක් ක්ෂණ හරියටක් නිම කිරීමට මිනිස්සුන් 5 දිනකට දින 6ක් ගත වේ. මේ වැඩේ මුළු මිනිස් දින ගන්න. එහෙනම් ගාව මම හැම වෙලාවෙම ඔයාලට කියනවා මිනිස් දින ගණන් ගත්තදී මේ පොඩි කටු සටහනක් ගහගන්න. ඒතර මෙන්න මේකේ භාගයක් කරන්න තමයි යන්නේ කීයද? මිනිස්සු 5 දිනකට දින 6ක් නේද? එහෙනම් මේ භාගයකට මිනිස් දින කීයක් යනවද? 30ක් යනවා මේ භාගයට. එහෙනම් මේකට මිනිස් දින කීයද? 30යි. එහෙනම් සම්පූර්ණ මිනිස් දින ගන්න කීයද? මිනිස් දින 60ක් යනවා. තේරුණානේ? හරි එහෙනම් මේකේ x ලාගේ හොයන්න කියද්දි අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු කිය දංශක 180යිනේ. එහෙනම් 2x දාන කෙලින්ම ලියුව 3x දාන 80 සමානයි 180යි නේද? මේ තුන එකතු 180යි. එතකොට 5x සමානයි ධන 80 මෙහෙට ඍණ 80යි. එතකොට 180 ගිහම උත්තරේ 100යි. දෙකෙන් 5 බෙදුවාම x සමානයි 20යි. තේරුණානේ? එතකොට ඒක මම මතක තියාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුනේ දෙක එකතු ඉතිරි අභ්‍යන්තර කොණේ බාහිර කොණට සමානයි. පාද සමානයි නම් ඉස්සරහින් ඉන්න කොණ සමානයි. හරි ඒවා මතක තියාගන්න ඕන. ඉතින් මේවා එකක් හොයද්දී අපි කිව්වා පළවෙනි සංඛ්‍යාවයි අවසාන සංඛ්‍යාවයි ගුණ කරන්න කියලා නේද? ධනක් ඍණෙන් ගුණ කරලා ලකුණ ඍණ එක්වරක් 15 15යි. ඊට පස්සේ 15 හදන්න පුළුවන් විදිහට එක බලනවා. කොහොමද? එක්වරක් 15 දෙවරක් හදන්නේ තුන් වරක් 5 ආය පස්සට තුන ගන්න එපා. මොන එකයි ගුණ කරලා ඉන්න ඕනේ. හරිද? මෙතන වෙන ඉලක්කමක් තිබ්බොත් දෙවරක් 15 30යි. මේ විදිහට 30 හදන විදිහ තමයි බලන්නේ. තේරුණානේ? දැන් මොන 15ද කියලා තියෙන්නේ? ඍණ 15. ඍණ 15 වෙන ගුණ දෙන්නගේ ලකුණු සමාන වෙන්න ඕනද? අසමාන වෙන්න ඕනද? අසමාන වෙන්න ඕනේ. එක්කෙනෙක් දන අනිත් එක්කෙනා ඍණ වෙන්න බෑ නේද? එහෙනම් මෙයා දන මෙයා ඍණ එක්ක මොකද මෙයා ඍණ මෙයාද? එහෙනම් ඒක තීරණය කරන්නේ කොහොමද? මෙන්න මේ මැද ඉන්න කෙනාගේ ලකුණ මත. මැද ඉන්න කෙනාගේ ලකුණ තමයි මේ වෙලාවට ලොකු කෙනාගේ ලකුණ. මැද කෙනාගේ ලකුණ ඍණනේ. එහෙනම් ලොකු කෙනාගේ ලකුණ ඍණ. පොඩි කෙනා ධන. මෙතන ධන 15 හදන්න ඕන වෙලාවට ගුණ දෙන්නගේ ලකුණ සමාන වෙන්න එපා. ඒ වෙලාවට මැද කෙනාගේ ලකුණ තමයි දෙන්නගේම ලකුණ. තේරුණානේ? හරි ඊට පස්සේ එතකොට මේ මැද ඍණ නම් දෙන්නම ඍණ. හරි මැද ධන නම් දෙන්නම ධන. මතකයි නේද? ඊට පස්සේ මේක ගුණ කිරීම නැතුව ලියනවා. ගුණ කිරීම නැතුව ලියද්දි මේ දෙන්න එකතු වෙනවද අඩු වෙනවද? අඩු වෙනවනේ ලකුණ අසමාන නිසා. නම් 15 එකක් ගියා 14යි ලොකු එකේ ලකුණ ඍණ 5න් 3න් 2යි ලොකු එකේ ලකුණ ඍණ යනවා ඍණ 2යි. ඊට පස්සේ මේ මැද කෙනා දෙකට බෙදනවා මෙන්න මේ දෙන්න විදිහට. මෙන්න මේ මැද උත්තරය මෙයාගේනේ මේ මැද උත්තරය ආපු කෙනා බලලා ඒ දෙන්න විදිහට මෙන්න මේ දෙන්න බෙදනවා. මෙයා දෙකට බෙදනවා. කවුද? ධන 3යි x ඍණ 15යි ඍණ 5යි x. හරිනේ? මුල එකයි හැමම ලියනවා. පළවෙනි දෙකේ පොදු සාධක වෙනම ගන්නවා x පොදුයි මෙයාගෙන් බෙදුවා x අකුරු දෙකක් එළියට ගත්ත x බෙදලා දෙක දෙකක් කැපෙනවා. ඉතුරු වෙන්නේ x 3යි x මේකෙන් බෙදලා x කැපෙනවා. ඉතුරු වෙන්නේ ධන 3. මේ දෙකේ පොදු කවුද? ඍණ 5 නේද පොදු? පරහන දැම්ම ඍණ 5යි x බෙදීම ඍණ 5 ගියද්දී ඍණක් ඍණෙන් බෙදුවා ධන 5ට භාගය වුණා. ඉතුරු වෙන්නේ x ඍණක් ඍණෙන් බෙදුවා ධන 15 5න් බෙදුවා 3යි. වරහන් දෙකේ මෙන්න එකම උත්තරය ඒ නිසා දෙකම වලට එකක් ලියනවා. මෙතන ඉතුරු වෙච්ච x එකයි මේ ඍණ 5 වෙනම වරහනකට දානවා. පුළුවන් නේ? 125 පහේ බලයක් විතර වුණනම් පහේ ලක්ෂම ගුණ කරගෙන යනවා 125 එනකම් 5 125 එහෙනම් පහේ කිවෙනි බලයද තුන්වෙනි බලය නේද? පහේ ලක්ෂම් 3යිනේ. මොන නැත්නම් 125 පහෙන් බෙදන් ආවත් හරි. 25යි ආය පහෙන් බෙදුවා 5යි 5 පහෙන් බෙදුවා 1යි. ඒ පහේ ලක්ෂම් 3යි. තේරුණානේ? ඒ ඡේදන මේකේ දෙක දන්නා දෙකටම පොදු කොටස මැද කොටස පාට වෙන්න ඕනේ. ඔක මේලේ කිව්වොත් එහෙම වටේ මුළු ඔක්කොම පාට වෙන්න ඕනේ. දැන් අපිට මෙහෙම આવොත් එහෙම A' ඡේදන B කිව්වොත් මේකද තේරුම් බබා? මේක A වහගෙන B ටික නේද? එතකොට මෙන්න මේ A වහගෙන සම්පූර්ණ ඒරම වහගෙන B ටික විතරයි. එතකොට මෙන්න මේ ටික විතරයි. තේරුණාද? හරි. එතකොට මේ මම අරවල කියලා දුන්නා දැන් ඕක A' මේල B වගේ ආවොත් මම එක එක විදිහට ගන්න පුළුවන්. එතකොට කරන වැඩේ මේ මෙයාව වෙන පාඩ කර ගන්නවා. දැන් අපේ රූපේ මේලේ කියන්නේ එකතුවක් නේ. තේරුණාද? එතකොට A' වෙනම පාඩ කර ගන්නවා. ඒ කියන්නේ මේක A නම් මේක B නම් මේක A රවුම විතරක් තියලා ඉතුරු ඔක්කොම පාට වෙනවා. අර ගැන හිතන්නේ නැහැ. පැහැදිලිද? තේරුණානේ? ඊට පස්සේ මෙයා පාට කරනවා B වෙනම.
හරි එයා වෙනම පාටකින් පාට කරන්න B වෙනම පාට කරනවා B රෝම එතකොට අපිට මේලේ ඇහුවොත් මේ පාට වෙච්ච හැම එකක්ම පාට දෙකිනුයි තනිරිනුයි දෙකිනුයි ඔක්කොම පාට වෙච්ච ඔක්කොම ටික විතර මේ ටික විතර ඉතුරු වෙන්න ඕනේ අනේ සේරම පාට වෙන්න ඕනේ මේල බීට ඡේදන B ඇහුවොත් තේරෙම මේ පාට දෙකෙන්ම පාට වෙච්ච ටික විතරයි එතනම දෙකෙන්ම පාට උනේ මේ ටික විතරනේ තේරුණාද ඒ වගේ අර A dash මේ B dash වහම දුන්නොත් එහෙම මෙයා වෙනම් පාට කරලා මේ දරේ A රවුම් වහගෙන ඉතුරු ඔක්කොම පාට කරනවා B dash කියලා කිව්වොත් B රවුම් වහගෙන ඉතුරු ඔක්කොම පාට කරනවා හරි එතකොට මේලේ කිව්වොත් ඒ පාට වෙච්ච හැම එකක්ම ඡේදන කිව්වොත් පාට දෙකම පාට වෙච්ච ටික විතරයි මතකයි නේද මේකදී අපි ඉස්සරම ඉංග්‍රීසි අකුරු සහිත පදේ මෙහි විතරක් තියලා ඍණ එක මෙහෙට දානවා ධන එක වෙනවා එතකොට ඍණ එක මෙහි යනවා එතකොට උත්තරේ 6යි කොහොම හරි දෙපැත්තට තනි බෙදීම හැදෙන්න ඕනේ 5 1යි 6යි තනි බෙදීම හැදෙනට පස්සේ බබා අරස් ගුණිතේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහි යට ඉන්න අවශ්‍යයි මෙහි උඩට උඩ ඉන්න අවශ්‍යයි 15ට. දැන් x විතරක් මෙහි තියලා මෙහි හිටියේ 6 මෙහි අනවශ්‍ය 3 දානවා මෙහාට උඩ ඉන්න අවශ්‍ය 2 දානවා 15ට. ඒතර දෙකට එකයි මෙතන 3යි තොමරත් උත්තරේ කීයද 9යි. හරි. සමාන පාදකුල ලියන්න කියලා කියනවා බබා එහෙනම් මේක අපිට කෝණ ගැන සැලකිලිමත් වෙලා ඉතුරු කෝණ තකිය හොයන්න වෙනවා. ඒතර අපි මේ දෙකේ 180 මේ දෙක අඩු කරපුවා මෙතන ගේනවනේ. තේරෙනවද එහෙනම් මේ දෙක එකතු කියන්නේ 7 3යි 7යි 5යි 2යි 12යි 127යි මේ දෙක එකතු එහෙනම් 180 න් අපි 127ක් අඩු කරන්න ඕන හරිනේ 10න් 7ක් 3යි මෙතන 7යි 7න් 2ක් 5යි එහෙනම් මේ කොන කීයද අංශක 53යි එහෙනම් කොන දෙක සමානයි කියන්නේ පාද දෙක සමාන ඉස්සරහින් ඉන්න මේ සමාන වෙනවා එහෙනම් මේක AB සමාන වෙන්නේ කාටද මේ ඉස්සරහින් ඉන්නේ BC ට පැත්තේ දෙන්න දැන් ගණකේ ධාරිතාව ලීටර වලින් සොයන්න එහෙනම් ධාරිතාවල සූත්‍රය මොකද දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස මම දිගක් 2යි පල්ලත් 2යි උසත් 2යි දෙවර දෙක හතර හතර දෙකටයි m අකුර ඔක්කොම 3යි m ගණන් එහෙනම් අපි දන්නවා ඝන මීටරයක් කියන්නේ ලීටර 1000කට ඝන සෙන්ටිමීටරුයි මිලිලීටරුයි වෙනසක් නැහැ නේද හරි එහෙනම් මේක ලීටර 8000 නේද 1000න් ගුණ කරන්න ලීටර 8000යි හරි කෝපගුහදී මම කෝපද ඉස්සරම ඉලක්කම් දෙක විතරක් ගන්න දෙකෙන් බෙදන්න 2යි 6යි ආය දෙකෙන් බෙදන්න 1යි 3යි ආය 3ෙන් බෙදන්න බෙදෙන්නේ නැති ඒවා එහෙමම තියෙනවා බෙදෙන එක විතරක් බෙදනවා තේරෙනවනේ අතර මේ දෙක ගුණ කරපුවාම අපිට උත්තර එනවා දෙක ගුණ කිරීම 3 දෙවර දෙක හතර හතර 12යි කෝපගුහ මාපෝසයද්දී දෙකෙන් බෙදෙන එකකින් විතරයි බෙදන්නේ එතකොට මෙතනින් ඉවරයි හරි දෙවර දෙක හතර විතරයි ඒතර කෝපගුහයද්දී එක ඉංග්‍රීසි එකක තිබ්බත් ඒක දාන්න ඕනේ කෝපගුහට තියෙන වැඩිම එක තමයි දාන්නේ x වර්ගය y වර්ගය ඉස හරි හැම එකම තියෙන වැඩිම එක දාන්න ඕනේ කියන්නේ හැම ඔක්කොගෙම තියෙන්න ඕනේ තේරුණාද මේ එක තිබ්බත් ඒ තියෙන වැඩිම එක තමයි මේකට දාන්නේ මාපෝසයද්දී වෙන්නේ මොකද්ද මේ මෙතනින් ඉවරයි ආයි මේ දෙකම බෙදෙන්නේ නැහැ නේ එක මගේකින් හරිද එතන මාපෝසයද්දී වෙන්නේ එතන දෙවරක් දෙක හතරයි මාපෝසයද්දී දෙකේම තියෙනවා. ඒතර ඉසට් දාන්න බෑ. ඒතර x අකුර තියෙනවා දාන්න පුළුවන්. ඒතර x වල අඩුම එක x 1 y වල අඩුම එක y වල 1. එතන 4යි xy. ඉගෙසිත දායක කණව සමාන කාර්පද ගණන් ප්‍රථම සංඛ්‍යාව සහිත කාර්පදක වීමේ සම්භාවිතාවය සෑම. එනම් මුල් කාඩ් ගන්න 10යි. ඒකේ ප්‍රථම සංඛ්‍යාව කියන්නේ මොනවද? සාධක දෙකක් විතරක් තියෙනවා. 2 3 5 7 නේද? ඒවා දන්නවනේ පොඩි කාලේ වුණේ. කේන්ද්‍රික වර්ගඵලය අහනවා මෙන්න මේකේ එහෙනම් වර්ගඵලය කියද්දී සෙන්ටිමීටර කීයද මෙතන 14යිනේ නේද සෙන්ටිමීටර 14යි එහෙනම් 5r වර්ගය ගුණ කිරීම 3 සෙන්ටිමීටර දානවා එක්ක එහෙනම් නැත්නම් θ අංශ 90යිනේ 5 කියන්නේ 22 බෙදීම 7යි අර 14 දෙපාරක් ගුණ වෙනවා මේක 4 එක දැම්මත් හරි එකපාරම අතර මෙන්න 4 එකමනේ 9ට එකයි මෙතනට 4නේ 4 එක දැම්මත් හරි 4 එකයි මෙතනට 2යි ඒ දෙකට මේකට 2යි ඒ දෙකට 1යි මේකට 11යි ඒතර 11 14 154යි වර්ග සෙන්ටිමීටර හරිද ත්‍රිකෝණ දෙකේ අංග සමාන අවස්ථාවලිය දක්වන්න කියලා අපිට කියනවා එහෙනම් මේකේ මේ අන්තර්ගත රූප කෝණ සමාන වෙන්නේ දෙපාද හරි එතකොට අපිට මේකේ අනික් කොනේ හොයාගෙන ඉන්න වෙනවා හරි ඒතර මේකේ
මෙතන 60යි 65යි කියන්නේ 125යි. එහෙනම් 180 125ක් ගියපුවාම උත්තරය එනවා 55යි. එහෙනම් මේක 55යි. ඒ වගේ මේකේ ගද්දී 180ෙන් මෙතන 65 55ක් අඩු වුණාම මෙයා කීයද 60යි. තේරුණානේ වැඩි? හරි. දැන් අපිට මේක අංග සමාන අවස්ථාවනේ අපිට ලියන්න කියන්නේ. දැන් මේකේ මේ බලන්න මේකේ 65 ඉස්සරහින් අපේ ඉන්නවා. හරි. එහෙනම් මේකේ 65 ඉස්සරහින් ඉන්නේ කවුද? 8. නේද? මේකේ 60 ඉස්සරහින් 8 ඉන්නවා. අපි 60 ඉස්සරහින් ඉන්නේ 7. තේරුණානේ? පැහැදිලිද? හරි. එහෙනම් අපිට මේක මොකද්ද ගන්න වෙන අවස්ථාව? අපිට මේ 8ට මේ 8 සමානයි. මේ 4 මේ 4 සමානයි. හැබැයි අර පාද ඉස්සරහින් මතකයි නේද? පාදයක් ගත්තොත් ඒ ඉස්සරහින් කෝණේ ගන්න බෑ. ඒ නිසා එහෙනම් මේකට මේක මේකට මේක ඊට පස්සේ මෙයා හරි මෙයා හරියට ගන්න වෙන්නේ මෙයා හරි මෙයා හරියට ගන්න වෙන්නේ. එහෙනම් මේ පාදේ සමානයි කියලා දත්තයක් දිලා නෑ. හැබැයි මෙයාත් 55යි. මෙයා කියද 55යි. එහෙනම් මොකද ගන්න පාදයක් කෝණයක් නේද? එහෙනම් පා කෝ පා. හරිද? පා කෝ පා අවස්ථාවෙන් තමයි ගන්න සම වෙන්නේ. මේකේ සන්නිකර්ෂණය ගද්දි බබා අපිට සිද්ධ වෙනවා මේක අනිවාර්යයෙන්ම ගුණ කරලා බලන්න. ඒතර 4.8 තමයි ඉස්සරම ගුණ කරන්න ඕනේ. මොකද මදාගේ කොහොමද දෙකක් අපිට ගුණ කරන්න මේක ආසන්නෙන් ගන්න. ඒ නිසා 4.8 4.8 ගුණ කරලා බලනවා. 4.8 ගුණ කිරීම 4.8 කියද්දී 8කට 64 4 තමයි 1 ඉතිරි. 8කට 32යි 32යි 6 ගෙන් 38යි. 4කට 32 දෙකම 3ක ඉතිරි. 4කට 16 16 3ක ඉතිරි 19යි. දැන් උත්තරේ නෝ 4යි 10 මිල තමයි එකක් ඉතිරි. 14න් 3 තමයි එකක් ඉතිරි 23.04 නේද? එහෙනම් ඔයාලා මේ ගුණ කරලා බලන්න ටික අඩුවකයක් යන්නේ. එහෙනම් ආසන්න මගේ මේක තමයි සෙට් වෙන්නේ. ඒක මොකද 0.4ක් වෙනස තියෙන්නේ. වෙනස අඩු මේක තමයි ගන්න ඕනේ. ඔයා මේකත් අරගෙන ගුණ කරලා බලලා ඊට පස්සේ වෙනස බලන්න ඕනේ ඇත්තටම. දැන් මේක නම් මේක ආසන්නම නිසා මේකයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද දැන් 23.04න් 23ක් අඩු කරලා බලන්න වෙනස 0.04. හරිද? ඔයාලා දැන් මේක ගුණ කරලා මේ 23න් මේකේ අඩු කරන්න. දශම තියලා පිටුවසර උන් තරම් බිංදු දාලා මේ අඩු කරලා බලන්න. ඊට වෙනස ගොඩක් අඩුයි. හරි. ඊට පස්සේ මේ අසමානතාවයේ සංඛ්‍යා රේඛාව දක්වන්න කියදුවා මේ විසඳන්න ඕනේ අපි ඉස්සරවම. එහෙනම් මේ ධන එක මෙහෙන් අයින් කරන්න ඕනේ. ධන එක අයින් කරන්න මේ මොන එකක්ද අපි දාන්න ඕනේ? ඍණ එකක් නේද? එහෙනම් මෙහෙට ඍණ එකක් මෙහෙට ඍණ එකක් දාපුවා මේකට මේ කැවෙනවා මේකටත් මේක කැවෙන අතර x විශාලයි බිඳුව කියලා එන්නේ. ඉතින් මේ සමාන කියලා නැත්තම් මේක රවුන්ඩ් කරනවා. සමාන කියලා තියනවා නම් පාට කරනවා. හරිනේ. ඒකලා x ඉතලයේ තිබ්බොත් දකුණ පාට කරන්න ඕනේ. x කටහැරලා තිබ්බොත් වම පාට කරන්න ඕනේ. එහෙනම් මේකේ තියෙන x ඉතලයේ එහෙනම් මේ පැත්ත පාට වෙන්න ඕනේ. තේරුණා? මේ සමාන කියලා આવොත් සම්පූර්ණයෙන් පාට වෙනවා. මෙන්න මේ ප්‍රමේය මතක තියාගන්න බබා. ජායක හරිමැදට කියන්නේ මේ දෙක සමානව බෙදනවා නම් කේන්ද්‍ර විදාන රේඛාවක් આવොත් ඒ ජයයි මේ රේඛාව දෙක මොකද වෙන්නේ ලම්බ වෙනවා. එහෙනම් අපිට පැහැදිලිව වෙනවා මේකේ අරය 10යි. අරය 10 කියද්දි මම අරය මෙහි පාට කරලා වඩන්නේ මාක් කරලා වඩන්නේ අරය ගන්න ඕනේ මෙතන. ඊට පස්සේ අපි දානවා PQ දෙක 16. ඒ කියන්නේ මේ දෙක 16 නම් මෙයාටයි මෙයාටයිනේ. එයි හැම බෙදා ගන්න. දැන් අපිට තේරෙන්න ඕනේ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි මේක හැදෙන්න ඕනේ කියලා. හරි එහෙනම් මේක R වර්ගයට එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්න කොහොමද අපි? පයිතිකර සම්බන්ධයෙන් පයිතිකර කිව්ව මොකද? කර්ණීය වර්ගය 10 වර්ගය සමානයි. ඉතිරි පාදවල වර්ගවල එකතු. ඒ කියන්නේ OR වර්ගය ධන 8 වර්ගය. මෙතන CI ධන 8 වර්ගය 64යි. යා මෙහෙට දෙන්නේ 64යි. සමානයි OR වර්ගය. මේකෙන් මේක අඩුවම 32 සමානයි OR වර්ගය. දෙපැත්තෙන් වර්ගමූලිකද මේකට මේක වෙනවා OR සමාන උත්තරය කියන්නේ සෙන්ටිමීටර 6. මේ චාපති ගහන චාපති කියද පුතේ 25R ගුණ කිරීම භාගය ගත්තේ 3 සෙන්ටිමීටර තමයි 280 ගන්න වෙන්නේ. ඒක කැපිලා භාගය තමයි එන්නේ. දෙකට දෙක කැපෙනවා. 5 කියන්නේ 22 බෙදීම 7යි අරේ කීයද බව මේකේ 7යි නේද? 4කට කැපෙනවා උත්තරය කියද 22. හරිනේ. දැන් මේකේ හරිය සමාන වෙන මේක දෙකෙන් ගුණ කරනවා. ඒක හරිය නම් 12න් 10යි A ධන 12න් A 12න් 11යි A. හරිනේ. පුතේ මේ විස්කම්බයක දෙකලවර දැන් රේඛා දෙකක් ගියත් මම කොහොමද මේක අන්සර් මම කියලා දීලා තියෙනවා ප්‍රේම තව කරලා නැහැ. විස්කම්බයක දෙකලම 90යි. එහෙනම් අපිට කියනවා x y z ගෑගේ x y z මෙන්න මේ කෝණය ගැපෙන් අහන්නේ. එහෙනම් පුතේ මෙතන මේකයි සමාන නිසා අනිවාර්යෙන් මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. හරි මේක x නම් මේකත් මොකද්ද? x. දැන් තුනේ මේක තුන x වන හරියනේ.
තුන මේක තුන සමාන කරා 180ට 2යි x සමාන 180ට දෙරින 100 ඍණ sorry 90ට දෙරින 90 වෙනවා. එන 190 කියපුවම උත්තර යනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමාන 45. මේක මෙහෙම හිතාගත්තත් කමන්නේ හැබැයි බෙදෙන විදිහ මෙතන දාන්න. මේ 3 එකතු 180 නේ 190ක මෙතනට ගියා සමාන උත්තරයක දෙකට බෙදනවා ඉතුරු වෙනවා නේද? හරි. තරම කියලා කියන්නේ මොකද පුතේ මෙන්න මේකට අතුලක් කරන්න පුළුවන් උපරිම දත්ත ගන්න. ඒ කියන්නේ බිංදුව 1 2 3 4 5 6 7 මේකට 7යි හැබැයි. මොකද 8 මේකට ඒකට අහු වෙනවා. බිංදුව මේකට ගත්තා නම් හරිද? 8 මේකට දාන්නේ 8 මේකටනේ ගන්නෙ. තේරෙනවද? ඒතර 16ට නෙමෙයි මේ තියෙන්නේ 15ට නිකන් විතරයි. මොකද මේ 15ට වඩා වැඩි නම් 16 මේකට තමයි තියෙන්නේ. ඒතර මෙතනයි තියෙන්නේ 8 9 10 11 12 13 14 15 විතරයි. හරිද? මෙතන 16යි නෙමෙයි ඒකට. ඒතර උත්තරේ කීයද? 8යි. සූසෝචනද සම්පූර්ණ කරන්න සරල රේඛාවේ අනුක්‍රමණය බහුමං වලට හැමදාම කියන මෙන්න මේ y ඉස්සරෙන් අගයක් තිබ්බොත් ඒක හැම එකක්ම එකෙන් බෙදාගෙන යන්න. ඒතර y සමානයි උත්තර වෙනවා 2x වෙන 3. එහෙනම් මේක අනුක්‍රමණය කීයද? 2යි. අංගෙ මැදුවට පස්සේ තමයි මේ අනුක්‍රමණය වෙන්නේ. නැතුව මෙතන අනුක්‍රමණය 4 කියන්න බෑ. හරිද? එහෙනම් අනුක්‍රමණය 2 වෙන අතරන්තක් අnder ඒක දුක් අපිට ඍණ 3. ඒකට ඒවා බාගෙන්න පුළුවන් අවුලක් නැහැ. හරි දීයදී තොරතුරු නෙක්ස්ලා ගියාම මම කියවපතේ මේ අභ්‍යන්තර කෝණ දෙක එකතුව ඒ කියන්නේ මේකේ එකතුව සමාන වෙනවා ඉදිරි අභ්‍යන්තර කෝණේ බාහිර කෝණයට. ඒ කියන්නේ 110ට. එහෙනම් 2x සමානයි 110 ඍණ 70. 2x සමානයි මේකේ දුන්නම උත්තරය කියදන්නේ 40. දෙරතුන් දෙකේ බෙදුවම x සමානයි කීයද? 20. එහා බීජ දිගාංශය 50ක බේසිට එක දිගාංශය. එහෙනම් උත්තර මේක දිගාංශයක් මයින් හැමරායම උත්තරයෙන් දැන් දක්ෂිනාවර්තව බෙදෙන ගන්න අනිවාර්යයෙන් සිට කියන තැන කියලා උත්තර රීතලයක් ගන්න. දැන් මේකේ දීලා තියෙන අංශක 50කින් කියලා. එහෙනම් මේකේ බීසිට ඒකේ කොණයකදී බීට උත්තර රීතලයක් ගහලා මෙන්න මේ දක්ෂිනාවර්තව මෙරගෙන යන කොණය අපි ගන්නවා. හරි ගන්න මොහොත මේක මෙහෙම උදික් කරද්දී මේක 50 නම් මේකක් කීයද? 50 විතර 180 මේ 50 කියන කීයද? 230. අනිවාර්ය වන් බිගු කරන්න ඕනේ ඉස්සරම වරහන තුලෙන් සුළු කරන්න. හරය සමාන වෙන හරය සමාන වෙන කියනද මේක දෙකෙන් මේක තුනෙන් ගුණ කරන්න. එයා තුනෙන් නම් මෙයා තුනෙන් මෙයා දෙකෙන් නම් මෙයා දෙකෙන් දවසන උත්තරය 6 හැදෙනවා. මෙතන 3යි මෙතන 2යි 3යි 2යි කියද 5යි. මිශ්‍ර භාග විෂම භාග කරන්න ඕනේ. යට එන්න 5. අසර 2 10 10 2යි කියද 12. දැන් උඩේ රකවන්න පුළුවන් පාඩ භාග වෙනවා. ආයත 1යි 12 2. එහෙනම් උත්තරය දෙන්නේ 2. එහා බියන එකිනෙකට මීටර් 50 දුරින් පිහිටි ආසන්න මීටර් 80 දුරින් පිහිටි නිවෙස් දෙකකේ ඒ නිවෙස් මීටර් 50 දුරින්ද නිවෙස් දෙකට සමුදුරින්ද පොදු නිදක් සෑදීමට අවශ්‍යතාවය ඇත. හරි එහෙනම් පිටිම රූපේ ලකුණු කරන්න කියනවා. එහෙනම් පුතේ අපිට තේරෙනවා දැන් මේකේ ලම්බ සමච්ඡේදය ගහලා දීලා තියෙනවා. කොහොමද මේ ලක්ෂ දෙකක් ගැන කතා කරනවා නම් ඒකේ තේරුම තමයි ඒ රේඛා දෙක යාකරන රේඛාවේ ඒ ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදය තමයි ගහන්න ඕනේ. තේරුණාද? දැන් මේකේ ගහලා දීලා තියෙනවා මේ. මෙතනට ගියා මෙහාට එකයි ගෙවුවොත් ලම්බ ගහන්නේ කොහොමද? මෙතනට ගියා මෙහාට එකයි මෙහාට එකයි මෙතන තිබ්බා මේක කෙවුවා මේක දෙක යහකලා. හරිද? ඊට පස්සේ ඒ වගේ තමයි මීටර 50. එහෙනම් මේක හරියටම 50ක් අදින්න බෑ මීටර. හැබැයි මේක මේ ටික 80ක් නිසා අපි දන්න මේ ටික 40යි කියලා. තේරුණාද? එතකොට එහෙනම් ඒට 50ක් දුරින් තියෙනවනේ. හරි. එහෙනම් 50 කියනකොට දැන් මේක 40 මේක 40. එහෙනම් 50 කියද්දි මේක පෙන්නන්න ඕනේ නේද? එහෙනම් මෙතන දීපා බලන්න මේ හැදීම උත්තරය. හරිද තේරුණානේ? රයිට්. එහෙනම් ඒ දොරේ ගහපු එක මෙන්න මෙතන දෙකදී කැපෙනවා. දැන් දෙක තමයි ලක්ෂ දෙක වෙන්න ඕනේ. කොහොමද මෙතන කොහොමද?
රූපේ ජීවිතවල අනුව x සහ y ගන්න. හරි ඉතින් මේකේ x ලක් කියවල දෙනවා. මේ ත්‍රිකෝණනේ තියෙන්නේ. ත්‍රිකෝණක අභ්‍යන්තර කොණ දෙක එකතු ඉතින් අභ්‍යන්තරනේ බාහිර කොණ සමානයි. හරි. ඒ කියන්නේ 60 මේකේ 110. හරිනේ. ඉතින් මේ 110 නම් හරිනේ 110. එතකොට y වල කියන්නේ කොහොමද? y සමාන උත්තර එනවා 70. මොන මෙහෙම ගත්තේ වෙන මේ දුන්නා එකතු කරලා එතන මේ දෙක 70 නේ. වයින් මේ 70 මේ දුක ගත්තාම කොන දෙකේ එකතු 70 වෙන 180 න් 70 එකතු කරා නම් හරියනේ. උත්තර කියදෙන 110. තේරුණාද? මේකට සබබා මේකේ මේ භාගන හදද්දි මම වලට කිව්වා මේ හැම එකක්ම වෙන වෙනම ලියා ගන්න කියලා. එක්තරා වාහන විකුණන ස්ථානකදී වාහන වලින් පහෙන් දෙකක් ජපානයේ නිෂ්පාදිත වන අතර ඉතින් අපිට පැත්තකින් ලියා ගන්න ජපානයේ නිෂ්පාදිත කීයද? පහෙන් දෙකයි. හරිද? ඉතිරිය වෙනත් රටවල නිෂ්පාදනය කරනවා වේ. ඒතර ඉතිරිය වෙනත් රටවල්. ඒතර මේ වෙනත් රටවල කොච්චරද එහෙනම් පහෙන් තුනයි. හැම එකම ලියන්න ඕන පිළිවෙලෙන් පිළිවෙල. තේරුණාද? වෙනත් රටවල නිෂ්පාදනය කර වාහන අතරින් 6න් එකක් යුරෝපා. ඒතර යුරෝපයේ ටික වෙනම ලියන්න. යුරෝපා කොච්චරද? ඒ වෙනත් රටවල නිෂ්පාදිත ඒවාගෙන් කියන ඉතිරියෙන් 6න් එකක්. හරිද? ඒක ඉස්සලා ලියලා ඉන්න. උතර ගාන බලන්න ඕනේ. ජපානයේ හැර වෙනත් නිෂ්පාදනය කළ වාහන භාගයක් ලෙස ලියන එහෙනම් ඉතිරි කීයද? 5න් 3යි. යුරෝපයේ එහෙනම් මෙන්න තියනවා දැන් කීයද? 5න් 3න් 6න් එකක්. අල්ලන්නේ කියන්නේ ගුණ කිරීම 3ට එකයි මෙතන 2යි. උත්තරේ කීයද? එක් වරක් 1යි දෙවරක් 10යි. හරි. මේ ස්ථානයේ ජපාන් වාහන 60ක් ඇතනම් එම ජපාන් හා යුරෝප රටේ නිෂ්පාදනය නොකළ වාහන ගාන සොයන්න. එහෙනම් දැන් කියනවා අපිට මුළු ගාන බබා හොයන්න පුළුවන් අනිවාර්යෙන් මේ අගයක් දෙනකොට මේ අගෙන් අපි බලන්න ඕනේ ඒ අගයට අදාළ භාගය. දැන් ජපාන් ඒකෙම භාගය. ජපාන් වල භාගය කොච්චරද? 5න් 2යිනේ. මොකද එතකොට මට මුළු වාහන ගාන හොයන්න පුළුවන් මේ 60 ගුණ කරනවා මේ භාගෙම උඩයට මාරු කරලා. හරි එතකොට දෙකට එකයි මෙතන 30යි මේ උඩ ඉන්න නිසා යට එක තියෙන්නේ 30 5 උත්තරේ 250යි. ඒ 150න් තමයි දැන් බලන්න ඕනේ මොකද්ද? ජපානයේත් හැර යුරෝපෙත් හැර අනිත් ටික. එහෙනම් ජපානයේ ගාන යුරෝපයේ ගානයි එකතු කරපුවාම ඉතුරු ගන්නේ අනිත් වාහන ටික එන්න ඕනේ. එහෙනම් ජපානයේ කීයද දැන්? 5න් 2යි. යුරෝපයේ කීයද අපිට ආවේ? 10න් 1යි. එහෙනම් ඒ දෙකටම ගියා කොච්චරද? මේක දෙකෙන් ගුණ කරා 10 මෙතන දෙවරක් 2 4 4 එකයි කියද 5ක් ගියා නේද? එතනෝනේ කියන්නේ දෙකෙන් එකක්. එහෙනම් අනිත් පහන් ගන්න කියේ දෙකෙන් එකයි. එහෙනම් මේකෙන් දෙකෙන් 150න් දෙකෙන් එකක්. තේරුණාද? මුළු ගානෙන් දෙකෙන් එකක්. මේකට තියෙන එක අල්ලන්නේ ගුණ කිරීම මේකට එකයි මේකට 75යි. උත්තරණ කී දෙන්න ඕනේ? 75. වල හදනේවා එතනම හදන්න ඕනේ. ඒකට වාහන සැලකීමෙන් ඉහත වාහන ගන්න සැලකීමෙන් ජපානයේ යුරෝප රටේ හා එම රටවල් දෙක අතර නොවන වාහන අතර අනුපාතය. එහෙනම් ඒකට නොවන ටික කීයද? 75යි. අරකට කීයද එහෙනම්? 75යි නේද? යුරෝප රටේ එම රටවල් ජපානයේ යුරෝප රටේ එම රටවල් දෙක අතර නොවන වාහන සංඛ්‍යාවේ අනුපාතය. තුනම ගන්න නේද ඒකේ? ජපානයේ යුරෝප රටේ හැම රටවල් දෙක අතර නොවන. තුනම ගන්න ඕනේ එතකොට. එහෙනම් දැන් යුරෝප නොවන ටික කීයද? 75යි. එතකොට අපිට ජපානයේ ටික කීයද? 60යි. එහෙනම් අර ටික කීයද වෙන්නේ? මුළු ගානේ මේ දෙකට කරපුවාම යුරෝප රටේ කීයද එහෙනම්? 15. හරි එහෙනම් ඔය ටික කොහොමද 15න් කපන්න පුළුවන්? 4 9 1
පහයි නේද? හරිනේ. ඊළඟ නිමල් ඔහුසතු ඉඩමෙන් පර්චේස් 10 එකක් රුපියල් 1,75,000කින් විකුණයි. පර්චේස් 10 ඉඩම් කෙවෙල්ලේ විකුණුම් මිල සොයන්න. උත්තර කිය දෙන්න ඕනේ 17 ලක්ෂ 10න් ගුණ කරන්න තියෙන්නේ. තව ලොකන 17,50,000. හරි. ඊට පස්සේ අපිට එනවා ඉඩම විකිණීම තරවකරුට රුපියල් 87,500ක මුදලක් දුන්නේ නම් ඔහු ඒ සඳහා තරවකරු ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. එහෙනම් තරව ප්‍රතිශතය කියන කොමිස් ප්‍රතිශතයනේ. මම දුන්නු සූත්‍ර ටික හොඳට බලන්න. එතකොට කොමිස් ප්‍රතිශතය එනවා. කොමිස් මුදල බෙදීම ගණන් වටනකම ගුණ කිරීම 100%. නම් මේක 87,500යි. අතන 17,50,000යි. බින්දු මාරුයි ගුණ කිරීම 100% දාන ප්‍රතිශතයක් විදිහට කොමිස් මුදල තරව මුදල දෙකම එකයි බෙදීම ගණන් වටනකම 17,50,000. මේකට කවුරුද නැග තියෙන්නේ උඩ බින්දු 4ට යට බින්දු 4ම කැපෙනවා. අද ඉකසෙත් බහව මේ කැපෙනවා තමයි ගොඩක් දෙන්නේ විභාගෙට. ඒ නිසා චුට්ටක් එක හිතලා ගත්තා නම් හරි. ඒතර 175 කීයද? 175 175. ඒතර කීයද? 350යිනේ. ඒතර 350 කීයද? 700යි. ඒතර 700යි 175 කියන 875 නේද? ඒතර කීයද නැක්කම? 5යිනේ. 175 දෙකක් කියන්නේ 350යි. ඒතර 4ක් කියන්නේ 700යි. තව එකක් එකතු කරාම 100ට 5ක් ගෙන් තියෙනවා. ඊට තරගස් ප්‍රතිශත තරගකරු ඊට වෙනත් ඉඩමක් විකිණීමෙන් තරගස් ප්‍රතිශත යටතේ තරගකරු වෙනත් ඉඩමක් විකිණීමෙන් ඉඩමේ අයිතිකරුට 1,90,000ක මුදලක් ලබා දුන්නේ නම් ඉඩමේ විකුණුම් මිල සොයන්න. එහෙනම් දැන් මේ බලන්න. අරන් තමයි මේ අර දුන්නු සූත්‍ර ටික බබා හොඳට පාඩම් කරගෙන යන්නේ. හරිද? ඒකේ මම සේරම ටික තියෙනවා. අයිතිකරුට ඉතිරි වෙන මුදල කියලා සූත්‍රයක් තියෙනවා නේද දීලා. අයිතිකරුට ඉතිරි වෙන මුදල සමානයි 100 ඍණ කොමිස් ප්‍රතිශතයේ බෙදීම 100 ගුණ කිරීම ගනුදෙනු වටිනාකම. ඉතින් අයිතිකරුට ඉතිරි මුදල කීයද? 19,000යි. හරිනේ. 100 ඍණ කොමිස් ප්‍රතිශතයේ 5යි බෙදීම 100 ගුණ කිරීම x. හරිනේ. අතන 100 හරස් ගුණ දෙන්න මෙහාට මෙතන 100න් පහ ගියවම 95යි 95 හරස් ගුණ දෙන්න මෙහාට. ඉතින් x ලාගේ අපිට එනවා 1,19,000 මෙහෙමම තියෙනවා. උඩට එනවා කවුද පුතේ 100. යටට එනවා කවුද 95. ඉතින් 95ට එකයි 195 දෙකයින් තියෙන්නේ. එහෙනම් ඊට මේකුණා තියෙන ලක්ෂ කීයටද? ලක්ෂ 2කට. තේරුණාද? හරි. නැතර තව විදිහක් මම කියලා දුන්නා ප්‍රතිශතය යනවා කරපලා හැමත් පුළුවන්. ඒ කියන්නේ දීලා තියෙන උත්තරේ ලියනවා අයිතිකරුට ඉතිරි වෙන මුදල සහ හොයන්න යන එක ලියනවා විකුණුම් මිල. ඒතර අපි මේක 100න් බලන්න ඕන. 100න් බලන්නේ කොහොමද? විකුණුමේ 100කට නම් තරවකරුට රුපියල් 105 කියන එකේ තේරුම ලියන්න ඕනේ යටි. හරිද? විකුණුමේ 100ට නම් අයිතිකරුට ඉතිරි වෙන රුපියල් කීයක්ද? 5. තේරුණාද? 5 නෙමෙයි. 5 කරයට ගියා නම් අයිතිකරුට ඉතිරි වෙන කීයක්ද? 95. තේරුණාද? ඒක ලියලා හොයන්න යන එකට x දානවා. අහන්න විකුණුම් මිල x. අයිතිකරුට ඉතිරි වෙන ගන්න මෙතන දානවා. ලක්ෂ කීයද? 19. මම දැම්මත් හරි. මම දාලා දෙපැත්තටම බෙදීම ලකුණු දෙකෙන් මැදට සමාන ලකුණු දාපුවාම හරස් ගුණ 100 මෙහෙට දානවා. ඒත් ඔකම තමයි එන්නේ. x සමානයි. එතකොට ලක්ෂ 19 ගුණ කිරීම 100 බෙදීම 95. ඒත් ඔකම තමයි එන්නේ. එහෙනම් ගත්තොත් හරි. අර ගාන ගොඩාක් පටල්ලා දුන්නු ඉතින් අර සූත්‍ර ටික වැදගත් පාර x අකුර දාලා ගන්න එක ඉතින් හරි මිනිසුන් ගන්න x ද දෙන ගන්නවයිද? එනම් xy සමානයි kv. කියන්නේ ඉතින් මිනිසුන් අර දෙනෙක් දෙන 12කදී කළ හැකි වැඩක්. හරි. ඒතර ඒක මේ මෙහෙම යාර නීතිය දෙනවා නම් මම අර වල ටිකක් කියලා දුන්නේ මේක අර අවසාන ගණන් ටික. හරි. නීතියක් දෙනවා නම් මෙන්න මේක ඒ විදිහට ලියන්න. ඒතර මේ තියෙන මිනිසුන් ගාන දින ගාන y. එතකොට මිනිසුන් 8ක් දින කොච්චරද? 12. ඒක නීතියක් සමානයි k. වැඩක් දින 16ක දිනම කියලා දෙද්දි මිනිසුන් ගාන. එතකොට මිනිස්සු 16 ගුණ කිරීම දින ගාන x කියලා තමයි ඒක සමානයි k. හරිද? එහෙනම් දැන් මේ දෙක සමානයිනේ. දෙකම k නේද නිසා මේ පැති දෙක සමානයි. එහෙනම් මිනිස්සු 16 වරක් x සමානයි මිනිස්සු 8 වරක් දින 12. ඒක නම් ලියන්න ඕන බබහම එහෙම දුන්නොත්. හරි. එකපාර හිතලා ගන්න බෑ. දැන් මේකල ආය බලන්න මේක ලියලා දෙපැත්තම මිනිස්සු 16න් බෙදනවා. ඊළඟ මේක වුණා x සමානයි මිනිස්සු කියපුවා මඩට කැමෙන්ද දෙකයි උත්තරේ දෙන කීය දෙන්නේ
12 දෙකෙන් බෙදුවාම 6යි. තේරුණානේ? පෙට්ටි එකක සමාන නිල් පාට පෑන් 5ක් ඇත. ඒවා කම්මා කරගන්න ගාන කියවද්දි මුලින් නගන්න ගිරව වගේ කියවන්න එපා. නිල් පාට පෑන් කීයද 5යි. රතු පාට පෑන් කීයද 2යි. කළු පාට පෑන් කීයද 3යි. ඒ වයින් 3ක් දෝෂ සහිත පෑන්. ඒතර මෙන්න මේ ටිකෙන් 3ක් මොනවා හරි ගමන්නේ දෝෂ තියෙනවා ඒ වගේ. ඒතර ගාන පැහැදිලිව පේනවා මොනවා හරි ඔහොම මාක් කරගත්තාම. අතර කසුන් වෙන පෙට්ටියෙන් හම්බෙලස පෑනක් ඉවතර ගනි. සිද්ධි නේද අවකාශයක දක්වන්න කියලා අපිට කියනවා. මම ඔයාලට මේ නේද අවකාශය ලියන්න පුළුවන් නේ. අර සංගල වරකට ලියුව මතක නැහැ නම අවසරේ. එතකොට ඒක ලියන්න රතු පෑන් දෙකයි රතු නිල් 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 කමද ලියන්න ඕනේ. කහ 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 අව තමයි නේද අවකාශය. ඒක තමයි දෝෂය දෙන එක අපිට දන්නේ නැහැ. තීන පෑන් ගන්නවා ලියන්න ඕනේ. ඔයරත් මම රතු පාරයක් මේ සම්භාවිතාවන අපිට තියෙන ඔක්කොම ගාන කීයද වෙන්නේ 10නේ. ඒ 10න් රතු පාර ගාන කීයද 2යි. එහෙනම් උත්තරේ 5න් 1යි. ඔය විතරක දෝෂයක පෑනක් වීම සම්භාවිතාවය 10න් 3යි. අහන ගාන උඩට මුළු ගාන යටට. හරිද? දිය දොරදන අවයව සහිතව ලියන්න ඒ ඩෑෂ් කියන්නේ පුතේ ඒට අයිති නැති ටික ඒ ඩෑෂ් කියද්දී ඒ සම්පූර්ණ ඉරම වහගන්න. වහගෙන අනිත් කොහොම ටික ලියන්න ඕන. කවුද උඩ පේන්නේ අපිට 1 8 6 4 9. ඔය ටිකනේ ඒරම වහගෙන ඉතුරු ඔක්කොම ලියන්න ඕන. මේලේ කියද්දී බබා ඒරව මෙතලේ බීරව මෙතලේ තියෙන සේරම ටික කවුද 2 7 3 5 6 8 සගල වරන් ඇතුලේ ලියවෙන්න ඕන ඔක්කොම කමද ලියන්න. හරි. ඒතර A dash ඉස්සලම කිව්වේ A dash මේල B කිව්වොත් මේක අර වෙනම පාඩ කරලා බලන්න. හරි. A dash ඡේදන B කිව්වොත් නම් ඒට අයිති නැති B කිලි. ඒතර 6යි 8යි විතරයි. තේරුණාද? ඒතර A dash මේල B කිව්වොත් පුතේ A dash ටික ලියන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ ඒට අයිති නැති ටික ඔක්කොම වහගෙන ලියන්න ඕනේ. මේකයි. තේරුණාද? ඊට පස්සේ B ටිකත් අය ලියන්න ඕනේ. B කවුද? 6යි 8යි 3යි 5යි. ඒතර 6ට රියල් තින්සයි එකයි ලියන්නේ 3යි 5යි විතරයි. මතකයි නේ. හරි. ඒවා හරි ඈ. ඒ තවත් දුන්නොත් එහෙම A dash මේල B dash ගා දුන්නොත් එහෙම එතන මේක A dash කේදී ඒ වහගෙන ඉතුරු ඔක්කොම ලියනවා. B dash කේදී B වහගෙන ඔක්කොම ලියනවා. හැබැයි එකම දෙපාර ලියවෙන්න බෑ. හරි. එහෙනම් තරමන් කිව්වා මේ පාට දෙකකින් පාට කරන්න. ඒක ඡේදනය අහන්නත් පුළුවන් නේ. තේරුණාද? එතකොට මේකේ ඕන වෙනම ලියලා පොදු ටික ගත්තත් හරි දෙකේම තියෙන ටික. ඊටයි දින සේරම ලියන්න බීටයි දින සේරම ලියන්න දෙකේම තියෙන එක තමයි මේකට දාන්න. නැත්නම් පාට කරනවා නම් ඊරවම වහගෙන ඉතුරු ඔක්කොම පාට කරන්න. ඊට පස්සේ වෙන පාටකින් බීරවම වහගෙන ඉතුරු ඔක්කොම පාට කරන්න. බීරවම වහගෙන ඉතුරු ඔක්කොම පාට කරන්න වටේ ටික සේරම. හරිද? ඊට පස්සේ දෙකෙන්ම පාට වෙච්ච ටික තමයි ඡේදනය කියන්නේ. එතකොට ඒකේ තියෙන ගෙන් ටික දාන්න. ඒ පාට වෙච්ච හැමතැනම තියෙන ගෙන් ටික තමයි මේලේ කියන්නේ. තේරුණානේ? පාදකන රූපේ ත්‍රිවිධයේ වර්ගඵල ටික මතකද බබා? ත්‍රිවිධයේම වර්ගඵල ගන්නේ කොහොමද? සමාන්තර පාද දෙක එකතු. ඒ කියන්නේ මේක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බුසින් ගුණ කරනවා. හරි. සමාන්තර ආශ්‍රයක આવොත් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බෝස. මතකයිනේ වෘත්තයක නම් 5r වර්ගය. ඒකෙන් කොටසක් නම් 360 න් ගුණ කරනවා. හරි. චාප දිග තමයි 2πr කියන්නේ වටේ දිග. හරි වෘත්ත දිග. මේ පරිධිය. ඒකේ තර චාප කැලලක් නම් ගන්න 2πr ගුණ කිරීම 360 හරි. රූපේ දැක්කන ABCD ත්‍රිභුජයේ ඉදමකි C කේන්ද්‍රය ලෙස ඇතනම් කේන්ද්‍රයේ ඛණ්ඩයේ පොකුණකි EF චාප දිග හොයන්න කියලා කියන එහෙනම් මානසිකලකෝගේ 2πr චාප දිග ගුණ කිරීම 360 න් කීයද බබා θ කීයද අංශක 45යි මේ 45 ගෙන්ද පුතේ මේ කපන්න ලේසි මොකද 45 කියන්නේ 90යි ඒතර 90 කියන්නේ 180යි 4ක් එතකොට 180 කියන්නේ 4 ඒවා දෙකක් තව කීයද 8යි එහෙනම් මේකට එකයි මේකට 8යි කියලා එකපාරම කපන්නත් පුළුවන් එතකොට මේ දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම ඔගේ අරේ පුතේ කීයද සෙට් වෙන්නේ අපිට දැන් අරේ දීලා නැති නිසා අපිට ගන්න පුළුවන් දැන් මෙතන 34යි 34 මෙතන 20ක් අඩු වුණා නම් එහෙනම් මේ ටිකනේ ඊටු ටිකන්නේ ඒ ටික කීයද එහෙනම් 14යි නේද හරි එහෙනම් මේක අරේ දානවා අපි කීයද 14 ගුණ කිරීම 1ට 8 හරි 4 එකයි මෙතනට 2යි 2ට එකයි මෙතනට 4යි 4 2යි මෙතනට 11යි දෙකට මේ දෙක වුණා මුත් දෙකේ චාප දෙකන්නේ සෙන්ටිමීටර් 11යි ඊළඟ BE
5.8යි නේ. පුතේ BE දෙක අපිට දැනන්නේ 5.8ක් කියලා. එහෙනම් මේ කියලා 5.8යි. හරිද? ඊට පස්සේ අපි යනවා පොකුණ හැර ඉතිරි කොටසේ පරිමිතිය සොයන්න. එහෙනම් පොකුණ දෙන්නේ මේකනේ. එහෙනම් වල දෙන්නේ 20යි 14යි මෙතන 20යි චාපදික 11යි. හරි මේ 5.8යි ටිකම එකතු කරන්න පුළුවන් නේද? හරි. දරන මෙතන 20යි මේ මෙතන 34 ගන්න අමතක කළාවත් ඈ. මොකද මෙතන පොකුණේ හැර ඉතුරු ටිකනේ යන්නේ. මෙතන 20යි මෙතන 20යි කීයද? 40යි. 4යි 14යි කීයද? 54යි. 54යි 11යි කීයද? 65යි. හරි 65යි 5.8යි කීයද? 70.8යි. හරිනේ බලන්න එකතු කරලා මම හිතින් ගත්තා. මීටර cm දාන්න බෑ cm දැම්මොත් හරි මීටර. පොකුණ මත පිටුපස්ට වර්ගඵලය යනවා. එහෙනම් වෘත්තයක phi r වර්ගයේ කොටසක 300න් කීයද පුතේ? 45යි. මේකට 1යි මේකට 8යි නේද? එතකොට 22 බෙදීම 7යි අරය 14 දෙපාරක් ගුණ වෙනවා. ගුණ කිරීම 1ට 8යි. ඒතර 4 එකයි මෙතනට 2යි. ඒ 2ට එකයි මෙතනට 4යි. 4ට 2යි මෙතනට 11යි. මේ 2ට එකයි මේකට 7යි. ඒකට ඔක්කොම ගියා. හරිද? එතකොට 14ක් 11 කීයද? 77. ඒතර පොකුණ හැර ඉඩමේ වර්ගඵලය අපෙන් අහනවා. එනම ඉස්සරම් මුළු ත්‍රිපිසියම වර්ගඵලය හොයලා පොකුණ වර්ගඵලය අඩු කරා නම් හරිනේ. පොකුණ හැර මේ ටිකනේ අහන්නේ එතකොට. එහෙනම් ත්‍රිපිසියම වර්ගඵලය ඉස්සරලම සමාන්තර පාද දෙකේ එකතු. මේක 34යි. දැන් අරක 20යි. ඒ එකතුව දෙකෙන් බෙදනවා. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා එන උත්තරය ගුණ කරනවා ලම්බ ඔස්සේ. හරි. එතන උත්තරය එනවා 2ට 1යි මෙතනට 7යි. මෙතන 54යි. 4ක 40ට දෙකම දෙකක් විතර 5ට 35 2යි 37යි. 378යි පොකුණේ වර්ග මුළු වර්ගඵලය. එහෙනම් 378න් අර 77 අඩු කරපුවාම 301යි වර්ග මීටර. තේරුණානේ? ඊට පස්සේ පොකුණේ වර්ගඵලයෙන් දෙගුණයක් වන ලෙස අන්න ඔය ගාන හැමදාම දෙනවා. පොකුණේ වර්ගඵලයෙන් දෙගුණයක් වන ලෙස ඉඩම තුල AD මායිමක් වන ලෙස ඍජුකෝණාශ්‍රාකාර මල් වේගයට තීරණය කිරීම අවශ්‍යයි. ඍජුකෝණාශ්‍රාකාර කොටස මිනිස් සහිතව දක්වන්න කියලා අපිට කියනවා. මේ රූපේ මන්දින්න කියන්නේ. එතකොට පොකුණේ වර්ගඵලයෙන් දෙගුණයක වර්ගඵලයක් වෙන්නත් ඕනේ. නම් පොකුණේ වර්ගඵලය අපිට කීයද ආවේ? පොකුණේ වර්ගඵලය අපිට ආවේ 77යිනේ. හරිද? එහෙනම් 77 දෙකක් කීයද? 77 දෙකක් කියන්නේ උත්තරය එනවා 154 නේද? 13 විතර තමයි එකක් ඉතිරි 14 15 154ක් වෙන විදිහට වෙන්නත් ඕනේ. AD මායිමක් වෙන්නත් ඕනේ. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට නේද ඔක එන්න ඕනේ. එතකොට මේකේ වර්ගඵලය 154ක් වෙන්න ඕනේ. තේරුණාද? ඒතර ඒකෙන් ත්‍රිකෝණාශ්‍රික වර්ගඵලය කියන්නේ මොකද්ද? දෙකගුණ කිරීම පළල. එහෙනම් මේකේ පළල මම x කියලා දැම්මොත් එතකොට x වරක් 14 සමානයි 150 කීයටද? 4ට නේද? එහෙනම් දෙපැත්තම x ලා ගන්න 14න් බෙදනවා. 14 කියපුවම x සමාන උත්තරය කීය දෙන්නේ? මෙයා දෙකෙන් බෙදුවා 7යි මෙයා දෙකෙන් බෙදුවා 77 උත්තරය කීය දෙන්න ඕනේ? 11. එහෙනම් මේක මීටර 11ක් කියලා ඔයා දාන්න ඕනේ. තේරුණානේ? හරි. ඊට අපිට කියනවා නම් එක්තරා සමීක්ෂණ වරපස්තරවලදී මම අර කියලා දුන්න ක්‍රමයටම තමයි එක්තරා සමීක්ෂණ ගමක විසන නිවාස දිසේ ජීවත් වන පවුල් අයිතිය රැස් කරගත් තොරතුරු වරපස්තරෙන් දැක්වේ. රජයේ නිවාස කුලීවැසියන් තමවැසියන් රජයේ නිවාසවල සිටින පවුල් ගාන කීයද කියලා අපෙන් අහනවා. බා මම වලට ගාන හදද්දි පැහැදිලිව කියලා දුන්නා. ඕක ලියන්න කෝණේ ප්‍රමාණය කියලා. ගානේ කැලි කීයද පුතේ? 1යි 2යි 3යි මුළු 1යි 4යි. මුළු එකක් කැලක් විදිහට ගන්න ඕනේ. දෙකම දන්නේ නැත්නම් පල්ලෙහින් දාන්න ඕනේ. රජයේද කුලීද තමද මුළු එකේද අපි දන්නේ? අපි දන්නේ මොකේද? මුළු එකේ නේද? මොකද මුළු කෝණේ කොහොමද බබා 300ට නේ ඔක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒතර මුළු ගාන කීයද? 200යි. තේරුණාද? ඊට අහන්නේ රජයේ නිවාස ගාන නම් උඩින් දානවා. අහන එකට කෝණේ දාලා ඒකේ අදාළගේ මෙතනට දානවා. තේරුණාද? ඒතර ඔහොම බෙදීම් දෙකයි සමාන ලකුණේ දාපුවාම 36 බෙදීම 300ට සමානයි. S බෙදීම 200. දැන් හරස්මුදෙන් 200 මෙහෙට දාන්න පුළුවන්. ඒතර 36 බෙදීම 360 මේක 200 මෙතන එනවා. හරස්මුදෙන් 200 මෙහෙට දානවා. හරි.
මේකට කවුරුද නැක තියෙන බිඳුවට බිඳුවක් කැපෙනවා 36ටයි මෙතන 36ට කැපෙනවා උත්තරේ කීය දෙන්න ඕනේ 20යි. එම නිසා රජයේ පවුල් ගාන කීයද 20ක් කියලා අපිට එනවා. තේරුණාද? වරපස්ථාරය දක්වන කුලී වශයෙන් ගණන 60ක්ලු. එහෙනම් කුලී වශයෙන් ගාන කීයද 60යි. අපෙන් ගන්නවා එක කේන්ද්‍රික ඛණ්ඩික කෝණය. ওই විදියමයි කෝණයේ ප්‍රමාණය කියලා දැම්ම දෙකම දන්න එකට මුළු එක හරිද මේක දාන්නත් පුළුවන්. මොකද මේකෙත් අපි දන්නවනේ 20යි 36යිනේ. තේරුණාද? එක්කෝ එහෙනම් මුළු එක දාන්න එක්කෝ ඕක දාන්න. මොකද මම කමන්නේ කෝණය 36යි මේක කීයද 20යි. ඒකෝර දැන් මේකේ අහන්නේ කෝණය නිසා මම ඒකට x දාන x y දාන්න y දානවා ඒකේ ප්‍රමාණය දීලා තියෙනවා කියලා පුතේ 60යි. අහම මම බෙදීම් දෙකයි සමාන ලකුණේ දානවා. මේ මුළු එක දැම්මත් හරිය මෙතන 300 200 දැම්මත් හරිය. ඒතර y සමානයි 60 ගුණ කිරීම 36 බෙදීම 20. බින්දුව දෙකයි බින්දුව දෙකයි මෙතන 3යි. 3ක 18 ගන්න දැම්ම එකක් විතර 3 3යි 10යි. උත්තර නම් පුතේ කී දෙන්න ඕනේ අංශක 108යි. තම නිවාස වල ජීවත් වෙන නිවාස වලින් තුනෙන් එකක් 90 පවුල් ලෙස ජීවත් වෙන නම් එම ප්‍රමාණය සොයන්න. එහෙනම් තම නිවාස වල ඉන්න ගානන් දැන් අපිට තම නිවාස වල ඉන්න ගාන හොයන්න පුළුවන් නේද? තේරුණාද කොහොමද? 200 අර විදිහට වෙන්න ඕනේ. දැන් 200ෙන් දැන් ගන්න පුළුවන් 60යි 20යි අයින් වුණාම ඉතුරු ගන්න මේකනේ එන්නේ. 60යි 20යි කියන්නේ කීයද? 80ක් අයින් වුණාම මෙතන එන්න ගන්න කීයද? 120යි. ඒ 120ෙන් තුනෙන් එකක් අනුපවුල් ලෙස ජීවත් වේ. එහෙනම් ඒක හොයන්නේ යගේ. එහෙනම් මේකට ගුණ කිරීම දැම්ම යටට එක දැම්ම තුනට එකයි මෙතන 4යි 40යි නේද උත්තරේ එහෙනම්. එක්තරා නිවාස ව්‍යාපෘතිය සඳහන් රජයේ නිවාස කුලී නිවාස සහ අනුපවුල් නිවාස ලබා දෙන තීරණය කරන ලදී. හරි. එක්තරා නිවාස ව්‍යාපෘතිය සඳහා රජයේ නිවාස කුලී නිවාස හා අනුපවුල් සඳහා නිවාස ලබා දීමට තීරණය කර ඇත. එම තොරතුරු වෙනත් කොටස් අරින් අඳිනවා. දැන් ඒකේ පුතේ කැලි කීයද හිටින්නේ? කැලි තමයි. ඒතර මං කිව්වර වෙනස් වෙන සීන් වෙනකොටත් ඔය විදියටම හදන්න. අර දෙකම දාන්න එකට මුළු එක දාන්න කියලා මම පැහැදිලිව කිව්වා නේද? යට දාන්න එකට. එහෙනම් දැන් මට මේ කියන්නේ දැන් එහෙනම් කුලී වැසියන් ගාන කීයද? නෑ රජයේ ගාන කීයද කොහොමද? 20යි. කුලී වැසියන් ගාන කීයද අපිට ආවේ 60යි. යාලා වෙනසක් වුණේ නෑනේ. අනුපවුල් ගාන කීයද? අනුපවුල් ගාන 40යි. එතකොට මේ තුන් දෙනා විතරයි වටපස්තරය අඳින්න ඕනේ. එතකොට එහෙනම් දැන් මුළු ගාන කීයක් ඉන්නවද? 60යි 40යි 100යි 20යි 120ක් ඉන්නවනේ. එහෙනම් 120ටම තමයි වටපස්තරය අපි අඳින්න වෙන්නේද? ඒ 120ට. තේරුණාද? එහෙනම් ඒ කෝණ ටික නේද අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපි දානවා මොකද්ද අපේ ක්‍රමයටම යනවා. කෝණේ ප්‍රමාණය කියලා ලිව්වා දෙකම දන්න එකට මුළු ගාන. මොකද පුතේ මෙයාලා කොහොම වෙනස් වුණත් මුළු කෝණේ අංශක 360ට වෙනස් වෙන්නේ නෑනේ. තේරුණාද? එහෙනම් මුළු කෝණේ 360යි මුළු ප්‍රමාණය 120යි. දැන් මම හොයන්න යන්නේ රජයේ නිවාස වෙනන කෝණය. එහෙනම් රජයේ නිවාස වල කෝණය හොයන්න යන්නේ. කෝණය මම A කියලා හිතනවා. ඒ ප්‍රමාණය කීයද බබා? එහෙනම් 20යි. ඔහොම මම බෙදීම් දෙකයි සමාන ලකුණේ දැම්මා. ඒතකොට ඒ සමානයි 360 ගුණ කිරීම 20 බෙදීම 120. බින්දුවට බින්දුව දෙකට එකයි මෙතන 10යි. උත්තරේ කීයද දෙන්නේ වලගේ අංශක 60යි. තේරුණාද? හරිනේ අංශක කීයද 60යි. එතකොට ওই විදිහටම අපිට ගන්න පුළුවන් කුලී වැසියන් ගන්න. එහෙනම් ඒක අපි මෙතන කීයද දාන්න ඕනේ 20 නෙමෙයි කීයද 60. තේරුණාද? එතන මෙතන දෙන්නේ කීයද 60 මම අය හදන්නේ නැහැ ඒක. හරිද? එතන මෙතන දෙන්නේ කීයද 60 නේ. හරි. එතකොට මෙතන නම් 60. හරි. ඊට පස්සේ එහෙනම් මේ බිඳුවට ඉතින් මේක අපි කේරක් ගෙහුවා. මම මෙතන 60 මේක 60 නේ. මෙතන 60 આવොත් වෙන්නේ මේ 360 ගුණ කිරීම 60 ඒ කෝණේ B කියලා ගන්න එක මගුරු ගන්න එපා. ඔය ගාවට පස්සේ බබා ඔක මේ 20නේ දෙකම දැන් මේක දැම්ම මෙතන 60 දැම්ම. මෙතන B දැම්ම. හරිනේ. මෙතන දෙකයි දෙකට එකයි මෙතන 180 එන්නේ. හරිද? දෙකක් අතර ඉතිරි කොට හැදෙනවනේ. එහෙනම් මෙතන කොණමාන බව මේ පැත්තට තිබ්බා. මෙතන ඉඳන් බිඳුවේ ඉඳන් 10 20 30 40 50 60 කියලා ආවා. 60 ගායෙන් පොඩි එකක් ගෙහුවා යා කරා. ඊට පස්සේ මෙතන 180ක් ගත්තා. කොණමාන දැන් තියෙන්නේ මේක උඩ. ඒකෙත් 180 නිසා තියන්න ඕනේ. කෙලින්මත් දරන් හරියට. කොහොමද 180නේ? මේක 60යි මේක 180යි. මෙතන ත්‍රිකෝණ වෙන්නේ
ඒක නම් දාන්න ඕනේ නේද? මේ 360න් එතන මෙතන 180යි 60ගෙන් 240 ගිහුවම අපිට ආපහු උත්තරේ ඉතුරුනවා කීයද? 120යි. එතන මේක මොකද්ද? රජයේ මේක කුලී හැවලියන්න ඕනේ. මේකේ අනුපව. තේමගත්තු විදිය. හරි මේ මාරු වෙන කේස් මේකෙන් මේකට ගියා අරගෙන මේකට ආවා. එහෙනම් මාරු වෙන කේසෙද්දි බබා දෙකම දන්න එකට යට එක දාන්න. කොටසක් ගෙදර ගියා. ඒ ගෙදර ගිහුවාම ගෙදර ගියා කියලා ඒ කියන්නේ මේකෙන් අයින් වුණා කියලා කිව්වොත් ඒ දැන් ඉන්න මුල් ප්‍රමාණය මෙතන දානවා කෝණේ 300ටම. මොකද කෝණේ වෙනස් වෙන්නේ නැහැනේ. අලුතෙන් කට්ටියක් එකතු වුණා කියලා හිතන්නකෝ. ඒ මුළු කෝණේ 300ටමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ අලුතෙන් ඉන්න ගාන මෙතනද. ඒතර මේවත් වෙන වෙනම ගද්දි අලුත් ඉන්න ගාන මේවට එන්න ඕන. මොකද මේක ඇතුලේ මාරු වුණොත් ඒ මාරු වෙන අයගේ කෝණේ විතරයි වෙනස් වෙන්නේ අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ අලුතෙන් ආවොත් හරි ඉන්න කොටසක් ගියොත් හරි ඔක්කොගේම කෝණ වෙනස් වෙනවා නේ. දෙක කොටස බලන්න. මේක බලන්න මේක අපිට කියන මේ සාධාරණ ක්‍රමයට මෙන්න මේකේ වර්ගමූල හොයන්න කියලා වර්ගමූල හොයද්දී මම පැහැදිලිව කිව්වා මෙන්න මේ දශමයෙන් පිටිපස්සේ කොටස බබා සාධාරණ කියන බෙදීමේ ක්‍රමය. දශමයෙන් පිටිපස්සේ ඉන්න කට්ටිය මුල ඉඳන් අගට දෙකෙන් දෙකට වෙන් කර ගන්නවා. ඉලක්කම් මැද නම් බිංදු දානවා. වම් පැත්ත අගේ නම් වලට වෙන් කර ගන්නවා. මෙතන එකක් තිබ්බත් දෙකක් තිබ්බත් අවුරන්නේ. يعني ඉලක්කම් අපිට මොහොම වගේ ආවොත් ඔහොම වෙන් කර ගන්න. හරිද? මෙතන එකක් ආවත් දෙකක් ආවත් කමන්නේ නැහැ. හරිද? බලන්නේ ඒ ඉන්න අගේ දිහා. හරිද? මතකනේ දශම පිටිපස්ස ආවොත් මුල ඉඳන් අගට දෙකෙන් දෙකට. හරි. එහෙනම් දැන් මේකේ මෙතනයි බබා එකම ඉලක්කම එන්න ඕනේ. හැබැයි මේ ඉලක්කම දාන්නේ ඒ දෙන්නයි ගුණිතය මෙන්න මේ අගයට වඩා අඩු හෝ සමාන අගයක් එන විදිහට. හරිද? හැබැයි අඩු මේක කියලා එක දාන්න බෑ. ළඟමගේ දාන්න ඕනේ අසන්නත මේක. එහෙනම් පුතේ කීයද හරියටම හරියන්නේ 3 දාන්නත් බෑ. 3 වරක් 3 9. එහෙනම් හරියටම හරියන්නේ කීයද 2යි. ඒව දාලා බලන්න කොහොමද? ඒ ඉලක්කමනේ දාන්නේ. ඒතර දෙවරක් 2 කීයද 4යි. ඒතර කීයද පුතේ 4යි. බෙදනවා වගේම සමයි. ඊට පස්සේ මේ ඉතුරු වෙන කෙනා ළඟ වැඩ දෙකක් තියෙනවා. මොකද වැඩ දෙක? උඩ ඉන්න එක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට දාන්න ඕනේ. උඩ ඉන්න දෙක නම් දෙක දෙකෙන් ගුණ වුණාම කීයද පුතේ? 4යි. ඊට පස්සේ ඊළඟට අර බෙදද්දි ගන්න එක්කෙනෙක්නේ පහලට. මේක දෙන්නම් පහලට ගන්න ඕනේ. තේරෙනවද? ඊට පස්සේ ආපහු පුතේ මෙතන දශම මෙතනින් තියන්න හැමම. මෙතන එකම ඉලක්කම මේ දාන තනි ඉලක්කම මේ සම්පූර්ණයෙන් ගුණ වුණාම පුතේ මෙන්න මෙයාට වඩා අඩු හෝ සමානයක් වෙන විදිහට තමයි මේක දාන්නේ. ඉතින් ඒක දාපුවාම එක්වරක් 41 නේ ගොඩක් අඩුයිනේ. එහෙනම් බෑ. තේරුණාද? අනේ නැහැ වගේ දානවා බලන්න. හරි. දැන් ගොඩක් අඩුයි නම් ඊට උඩරිම එක දාලා බලන්න. කොහොමද එක ඉලක්කමනේ දාන්නේ. නවරණ වැසුකින් එක දැන් මටක් විතරේ. නවරකට 36යි. 36යි 8යි කියන්නේ 44යි. ඒකත් උඩින් එහෙනම් මම 8 වගේ දානවා බලන්න. ඉතින් 8 වරකට 64න් 4 ඒ පැන්සලෙන් දාලා බලන්න. 4 දැම්ම 6ක් විතරේ 8 වරකට 32යි. 32 6ගෙන් 38යි. එහෙනම් 8නේ දාන්න බලමු. 8 වරකට 64න් 4 දැම්ම 6ක් විතරේ. 8 වරකට 32යි 6 38යි. හොඳට 11යි 11න් 4 ගියපුවම අපිට උත්තර එනවා 7යි කියලා. මෙතන එක තියෙන්නේ 11න් 8ක් කියද පුතේ 3යි 37යි නේද? හරි. ඊට පස්සේ ආපහු ඉතුරුනානේ. ඉතුරු වෙන කෙනා ළඟ පුතේ අර වැඩ දෙක හැමෝම දිගටම යනවා. මොකද උඩ ඉන්න සම්පූර්ණ මේක දෙකෙන් ගුණ කරලා ඉස්සරහට. ඒතර දශමය ඕනේ 28 දෙකෙන් ගුණ කරමු කියද 56යි. ඊළඟ ඉන්න දෙන්න 15ට කවුද? 70යි. එහෙනම් ආපහු මෙතනයි එකම ඉලක්කම මේ දාන තනි ඉලක්කම සම්පූර්ණයෙන් ගුණ කරනවා මෙයාට වඩා අඩු හෝ සමානයක් විදිහට දාන්න ඕනේ. ඉතින් මෙතන 560 ගාණක් හැදෙනවානේ. ඉතින් දෙන්න මේක දාලා වැඩක් නැහැ. එක්වරක් 561 561යි. ගොඩාක් මදිනේ. තේරෙනවද? අන්තිම සාමාන්‍ය වල දැන් මේක 560 කියනකොට ටික 600ට ළඟයි. ඒතර 600 සාමාන්‍ය කීයක් වගේ තියෙනවා කියලා හිතාගෙන යන්න ලාවට. මෙතනයි. 600යි 1200යි අද 4ක් කියන්නේ 2400යි. හරි. ඊට පස්සේ මේ ලාවට ඉස්සලා එහෙම හිතා ගන්න. 2400යි. එතකොට තව එකක් කියද්දී තව දෙකක් කියලාම කියද්දී 1200යි. එතකොට 3600යි. ඒක සරලවම හිමිතර දැන් මේක 6ක් විතර තියෙනව නේද ඒකේ? ඈ එතකොට කොහොමද 7 වගේ දාලා බලන්න. ලාවට. එතකොට 4ක් එක 7යි. 4 කොහොමද ඒ වැඩි එක පොඩ්ඩක් දාලා බලන්න බබා. නැත්නම් රාසන්න මේක ගන්න බෑනේ. 4ක් එක 7යි 4ක් 6 42න් 2 දැම්ම 4ක් ඉදිරි
4 5 35 35 39 වැඩි නේද? එහෙනම් හරියටම හරියන්නේ කීයද කොහොමද එහෙනම්? 6. 6 වරකයි 36 දැම්මා. දශම ස්ථාන දෙකෙන් දාන්නේ. දෙකට තුනක තියෙනවා. මේකෙන් මේ ගුණ කරලා මොකද දාගන්න. හරි. වෙලෙන්ද රුපියල් 8ක් වටිනා විදුලි උපකරණයක් 15%ක ලාභයක් ලැබෙනසේ එහි මිල ලකුණු කරයි. ඒතර පුතේ වටිනාකම වෙනවා කීයද? වටිනාකම රුපියල් 8යි 15% ලාභ ලැබෙනසේද ලකුණු කරනවා. විකිණීම 25ක වට්ටම දෙන භාණ්ඩ විකුණුම් මිල සොයා ලාභ ප්‍රතිශතය සොයන්න. එහෙනම් පුතේ ඉස්සරහම විකුණුම් මිල හොයන්න ඕනේ. එහෙනම් ඒකේ ලකුණු කරපු මිල හොයන්න ඕනේ. වට්ටම් ලාභ ඔක්කොගෙම දෙනවනේ. තේරෙනවද? ඒකට කැමති විදිහට ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් මේක අපිට වටිනාකම දෙනවා. වටිනාකම කීයද? වටිනාකම රුපියල් 8යි. එහෙනම් ලාභ ප්‍රතිශතය දෙනවා කියේ 15යි. එහෙනම් මිල ලකුණු කරන ලකුණු කළ මිල සමානයි. එකපාර ගන්නවා නම් ඔයාලට 100 ධන ඍණ ධන ලාභ ඍණ ලාභ ප්‍රතිශතය බෙදීම 100 ගුණ කිරීම ගත් මිල නිෂ්පාදන වියදම වටිනාකම මුළු වියදම කියන ඕන එකක් දාන්න පුළුවන් සූත්‍රයෙන් හදන අය ඉන්නවා නම් කොහොම ලකුණු කළ මිල තමයි හොයන්න ඕනේ. එතකොට 100 ලාභයන් නිසා දාන ලාභ ප්‍රතිශතය 15යි බෙදීම 100 ගුණ කිරීම වටිනාකම දෙන රුපියල් 8යි. එහෙනම් 115 බෙදීම 100 ගුණ කිරීම 8. හරි. කපන්න පුළුවන් අපිට මේ 4න් බෙදුවා 2යි මේ 4න් බෙදුවා 25යි. අර දෙවරක් 5 10 වෙනි දෙවරක 2යි 3යි දෙවරක් 1 2යි. හරි මේකයි බව සුළු කරන්න ඕන හැම තිබ්බා මේ. හරි වුණ තමයි මෙහෙම ගන්නත් පුළුවන්. එයා දෙන ප්‍රශ්නේ ලාභය. අර මේ විදිහට ගන්නවා නම් ප්‍රතිශතය කියන 15%ට අපිට අර ඉස්සලා හදපු විදිහට හදන්න පුළුවන්. ඒකේ වටිනාකම දෙනවා. අය අහනවා ලකුණු කළ මිල. එහෙනම් ලකුණු කළ මිල වටිනාකම කියලා මම ලිව්වා. ඒකේ 100ට තේරුම ලියන්නේ. ඒ කියන්නේ රුපියල් 100ක් වටිනවා නම් ඒක මම ලකුණු කරන්න වෙන්නේ 15ක ලාභය තියෙන 100 කීයද 15ට. ඒක දන්න එක නෑට ලියනවා. ඒතර හොයන්නේ ලකුණු කළ මිල x නම් ඒකේ වටිනාකම මෙතනට දානවා. ඔහොම මම බෙදීම ලකුණු දෙකයි සමානවනේ දැම්මත් හරි. ඒකට 8 වරක් 115 බෙදීම 100. හරි. එහෙම දැම්මත් මේකම තමයි යන්නේ. මේකට 4න් බෙදුවා 2යි මේ 4න් බෙදුවා 25යි. දුන්නෙන් 230 බෙදීම 25යි. එහෙම ගත්තොත් හරි. තේරුණාද? එහෙම නැත්නම් ලාභය වෙනම හොයලා ලාභය රට එකතු කරලා තේත් හරි. හරිද? මම ගත්තත් කමන්නේ. ඒකට මේකයි සුළු කරන්න යන්න එපා බව. මොකද අපේ ගාන ඉවර නැහැ නේද? ඊට පස්සේ අපිට කියනවා වට්ටමක් දෙනවා. ඒතර විකුණුම් මිල සමානයි මේකෙන් හදන සූත්‍ර මම දීලා දෙනවා 100 ඍණ වට්ටම් ප්‍රතිශතය බෙදීම 100 ගුණ කිරීම ලකුණු කළ මිල. ඒතර 100 ඍණ වට්ටම් ප්‍රතිශතය දෙන 100 කියතු බව 5ක්නේ. 5 බෙදීම 100 ගුණ කිරීම ලකුණු කළ මිල දැන් මේක හැමම දාන්න. භාගයත් එක්කම. ඒතර ගාන කොහෙන් හරි කැපිලා යයි. දැන් 95 බෙදීම 100 ගුණ කිරීම 230 බෙදීම 25. තේරුණාද? මේක මෙන් ගන්නවා නම් අහන්නේ විකුණුම් මිල දීලා තියෙනවා ලකුණු කළ මිල අපි හොයාගෙන තියෙනවා මේකෙන් ආපු මේක ලකුණු කළ මිල ප්‍රතිශතයට අනුව 105ක වට්ටම කියන එකේ තේරුම මෙතනට දාන්න ඕනේ. මොකක්ද තේරුම? රුපියල් 100ක් ලකුණු කරලා දෙනවා 5ක් අඩු කරනවා. එහෙනම් විකුණන්නේ කීයට දාන්නෝ 5ට. එහෙම දැම්මත් හරි. ඒක විකුණුම් මිල x කියලා දාන්න ලකුණු කළ මිල මේකමයි. ඔහොම බෙදීම ලකුණු දෙකයි සමාන ලකුණේ දැම්ම නම් හරි. ඒතර x බෙදීම 95 230 බෙදීම 25 මේක බෙදන්න බැරි නිසා මේකයට එක දාලා බෙදීමට ගුණ කිරීම දාලා මේක උඩට මොකද කරන්නේ? මාරු කරනවා 95 මෙහාට යනවා. ඒත් උත්තරේ එන්නේ 95 ගුණ කිරීම 230 උඩ ඉන්නේ ඒක වැඩක් නැහැ. යට 25යි 100. ඒත් මේකම තමයි එන්නේ. තේරුණාද? තමන්ට කැමති එකකින් හදන්න පුළුවන්. මොකෙන් හදුවත් බිඳුර බිඳුව කැපෙනවා. මෙයා පහෙන් බෙදනවා 19යි. මෙයා පහෙන් බෙදනවා කීයද? 5යි. ඉතින් 19 වරක් 23 කියන්නේ 475යි. බෙදීම 10 වරක් 5 කීයද දෙන්නේ? 50යි. තව නම් කපලා ගන්න කොට ඉගෙන ගන්න පුළුවන්. මෙයා 25න් බෙදනවා කියලා පේනවා. මොකද මෙතන 75 තියෙන නිසා මෙයාට කෙලින්ම 25 ඒවා දෙකක් තියෙනවා.
මෙතන කෙලිම 25 වගේ තියෙනවද 100ට නම් 4යි එහෙනම් 400ට 16යි මෙතන 3යි 19 නේ තියෙන්නේ 19 එතනින් දීර්ඝ බල බෙදුවත් ලොකුත් නෑ 25න් එකයි කරක් 25 දෙකක් ඉදිරි 225ම 9 නේද 100කට 4යි 200ට නම් 8යි අන්න මෙතනට 25 එක කියන්නේ 9 එහෙනම් කීයද විකුණුම් මිල 19 බෙදීම 2යි ඒ කියන්නේ 9 සත 59.5 දාන්න බෑ රුපියල නිසා 9 සත 50 කියලා දාන්න ඕන එහෙනම් මේක ඇත්තටම ලාභය හොයන්න පුළුවන් නේ බබා මොකද මේක විකුණුම් මිල වෙන්නේ විකුණන්නේ අවසානයේ 9 සත 50ට නමුත් මම විකුණන මිලෙන් මට ගියපු වියදම රුපියල් 8 අඩු කරා නම් වැඩිපුර ගන්න තමයි ලාභය ඇත්තටම මේකන ලාභය කීයද රුපියල් 1 සත 50 තේරෙනවද යන්නේ ලාභ ප්‍රතිශතය යනවා ලාභ ප්‍රතිශතය කියන්නේ ලාභයේ බෙදීම අපිට කියපු ඒකේ වටිනාකම ගුණ කිරීම 100ට වටිනාකම ගත් මිලේ ඕන එක ලාභය 1.50යි බෙදීම වටිනාකම රුපියල් 8යි ගුණ කිරීම 100ට 100 බෙදීම වලින් තිබ්බත උලන්නේ ඒවලම බිඳුවක ප්‍රදර්ශනයක පරද්දා ගන්න පන්නන්න එතන මෙතන දෙන්න 15 ඕන මේක බල දෙපාරම පෙන්නත් ඔලුත් නෑ 25 බෙදීම කිය දෙන්නේ 8යි හරිනේ එතකොට 25 බෙදනවා කියන්නේ මේ දෙකෙන් බෙදුවාම 75යි මේ දෙකෙන් බෙදුවාම 4යි දැන් 75 බෙදන්න 4ෙන් එකයි කරක් 4යි 35ට 8යි 8 වරක් 4 32යි මෙතන චුට්ටක් වැරදුනා නේද මේ මෙතන ඉන්න ඕනේ මේ 437 නේද 75 මේ sorry 437 ඉන්න ඕනේ එතකොට මේකේ වැරදුනා උත්තරය 437 බෙදන්න ඕනේ 50යි හරිනේ ඒතර මේ 50 වගේ ගුණ කරද්දී වල ලේසියි දැන් මේක දෙකෙන් ගුණ කර ගන්නවා මේකත් දෙකෙන් ගුණ කරගන්න මෙතන 100 දුන්නාම අර දශම මමට පන්න බිඳු ගැපුවේගනේ බෙදනකොට ඒක ලේසියි 10 මේකේ 2.1 4 යට එතකොට 100 නේ දෙන්නේ දශම කෙරවලේ තියලා බිඳු දෙක අපර දෙපාර වුණාට පන්න සූත්‍රය කියදෙන්නානේ 8.74 හරි එහෙනම් මේකේ 8.74 තමයි 9 මේක අඩු වෙන්න ඕන දෙකද උත්තර කියදෙන්නේ 7.74 තේරෙනවද මෙතන ලාභ ප්‍රතිශතය හොද්දී 7.74 බෙදීමට ගුණ කිරීම බෙදීම 8 හරිනේ මේක දෙරි බඳුන 8ෙන් බෙදන්න 2.74 බෙදීමට ගුණ කිරීම 100 ඒතර බබා මේකේ බිඳු දෙක වල දශම දෙපාරක් දාගන්න බලනවා උත්තරෙන් 74යි බෙදීම 8 කියලා එනවා එතන 9.2 දුරනේ බෙදලා බලන්න 9.5 ගණන් හරිද 9.25 හරි 74 බෙදීමට අවසන් වෙන්නේ ලාභ ප්‍රතිශතය ප්‍රස්ථාර ගණන අපි දන්නවා y සමානයි 3x ඍණ 2 මේක x ලගේ ඍණ 2 වෙද්දී මුලින්ම අහනවා එතකොට කෙලින්ම තියෙන්නේ මේකට වරහණක් දැම්මා මෙතන ඍණ 2 දැම්මා ඍණ 6යි ඍණ 2යි කියලා ලියුවා ඉතින් ලකුණු සමාන සෑගු කරලා ඍණ 8යි ඊළඟට ඍණ 1 දානවා එතකොට ඍණ 1 දාද්දී ඍණ 3යි ඍණ 3යි 2යි ඍණ 5යි හරිනේ ඊට පස්සේ ධන 1 දානවා ධන 1 දාද්දී 3 වර්ගය 3යි 3න් 2ක් 1යි එහෙනම් හිස්තන් ටික දෙන්න ඕනේ මොකද්ද මේකේ ඍණ 8 ඍණ 5 ධන 1 ඍණ 8 ඍණ 5 ධන 1 තේරෙනවද ඊට පස්සේ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ අඳින්න පුළුවන් ඕන කෙනෙකුට ඉතින් මේකේ ප්‍රස්ථාරය අඳිනකොට මෙහාට ඍණ පැත්තට වැඩිපුර ඕන වෙනවා මේකේ මෙහාට 1 2 සමානව අඳින්න ඕනේ මේවා ඍණ 1 එයා කණ්ඩම් කර දීලා තිබ්බොත් 6 6 කියලා ඒකට 6 6 ගන්න ඕනේ හරිද කියන විදිහට බලන්න එක 1 2 3 4 මෙහාට 1 2 3 4 5 6 7 8 යනකම් යනවා හරි
ඊට පස්සේ මේකේ x වල ඍණ දෙකේ y වල ඍණ 8 x වල ඍණ මේක x අක්ෂය මේක y අක්ෂය x වල ඍණ දෙකේ y වල ඍණ 8 කියද්දි මෙතන ඊළඟට x වල ඍණ 1 y වල ඍණ 5 කියද්දි මෙතන අන්න x වල බිඳුවේ y වල ඍණ 2 කියද්දි y අක්ෂ ඍණ 2 විතරයි පාඩ කරන්නේ. එතකොට x බිඳුවට නැහැ y ඍණ 2 විතරයි පාඩ කරන්නේ. හරිද? ඊළඟට x වල 1 y වල 1 කියද්දි x වලත් 1 y වලත් 1 මෙතන x වල 2 y වල 4 කියද්දි මෙතන ඊට සැඩල් අරගෙන නෝක යා කරලා දාන්න ඕනේ. දිගටම දාය කරලා දාන්න. හරි. එතකොට මේකේ මේ ටික බලාගන්න මේකේ අනුක්‍රමණය අපෙන් හොච්චියද අනුක්‍රමණය කියන්නේ පුතේ mx ධන c ට අනුව අනුක්‍රමණය ධන 3යි අන්තක්ඛණ්ඩය කියන්නේ මෙන්න මේ y අක්ෂය කපන දනාගේ y අක්ෂය ඍණ 2 කපලා තියෙන්නේ අන්තක්ඛණ්ඩයත් වෙන ඍණ 2ක් අපිට කිව්වතර මේකට සමාන්තර රේඛාවක් අඳින්න කියලා නිකන් y අක්ෂය ධන 1 හරහා යන සමාන්තර රේඛාව අඳින්න කිව්වොත් බබා එතකොට මේ ඒ සමීකරණය ලියන්න කිව්වොත් අඳින්න කිව්වොත් මේක කෙලින් කොහොම අඳින්න ඕනේ හරියටම සමාන්තරය කියන්නේ එක කෙලින්මනේ යන්නේ හරිද එතකොට ඒක අන්තක්ඛණ්ඩයේ ධන 1යි ඒ කියන අලුත් සමීකරණය එතකොට පුතේ ඒක සමාන්තරය කියද්දි ගන්න ඕනේ දත්තය තමයි කෙලින්ම අනුක්‍රම සමානයි මොකද අනුක්‍රමණය කියන්නේ බෑවුමටනේ එහෙනම් බෑවුම සමානයි නම් අනුක්‍රමණ සමානයි එතකොට ඒ කියන අලුත් සමීකරණෙත් අනුක්‍රමණය 3යි එතකොට සමීකරණය 3යි x ධන 1 y කියන්නේ මේ c කියන්නේ y අක්ෂය කපන ධනාගේ තේරුණානේ අනුක්‍රමණය දෙන්න මෙහෙම අනුක්‍රම සාන්තකණ්ඩේ ලියන්න කියලා එහෙනම් අපේ ප්‍රශ්නේ අහලා තියෙන කේ අනුක්‍රමණය කියදේ නම් අනුක්‍රමණය සාන්තකණ්ඩේ අනුක්‍රමණය 3යි අන්තකණ්ඩේ ඍණ 2යි හරිනේ ඊට y සමානයි x අඳින්නලු y සමාන x අඳින්න කියද්දී එහෙනම් y සමානයි ඍණ x කියලා දෙන්නත් පුළුවන් එහෙම දුන්නොත් එහෙම y ටත් එක දාන්න x ටත් එක දාන්න හරි ඒක next එක දාන්න එතකොට මේ y වලගේ කීයද ඍණ 1යිනේ දැන් x සමානයි 1 දැම්මොත් මෙතන එක දානවා එතකොට ඍණ 1යි y වලගේ ඍණ 1යි තේරුණාද එතකොට දැන් x වල 1 y වල ඍණ 1 තිත තියෙනවා පැහැදිලිද එතකොට x සමානයි 2 දැම්මොත් y ට ඍණ 2යිනේ x මොන්ත් y වලගේ ඍණ 2යි අංගේ මගයන් තුනක් විතර නම් මේක තිත දීලා යා ගන්නවා දැන් මේක නැගින්න y සමානයි x කියලා එහෙනම් x වලට 1 දැම්මොත් y වලගෙත් 1යිනේ x ට 2 දැම්මොත් y වලගෙත් 2යි තේරුණාද x ට 3 දැම්මොත් y වලගේ කීයද 3යි x බිඳුව නම් y කීයද බිඳුව ආයෙ ගන්න ටික මේකේ මාක් කරන්න හරි x වලත් 1 y වලත් 1 x වලත් 2 y වලත් 2 x වල ඍණ 1 නම් y වල ඍණ 1 එතන x වල බිඳුව නම් y වල බිඳුව එතන වල මෙන්න මේ හරහා හරි මැද්ද යන රේඛාවක් ඒක හරි ඊට පස්සේ අපිට කියනවා ඒ වගේ සමීකරණ දෙකක් බබා දෙන්න කියලා ඒකේ විසඳුම් ගන්න කිව්වොත් දැන් මේකෙම තමයි අපිට දෙන්න කිව්වොත් 2යි y සමානයි ඍණ 3යි x ධන 5 හරි රේඛාව ඇඳලා ඒ කියන්නේ මේකයි අර අපි අඳපු සමීකරණයේ දෙක විසඳන්න කිව්වොත් ඔගේ තේරුම තමයි කොහොමද මෙහෙම දුන්නොත් මේ y ඉස්සරෙන් බබා කාටවත් ඉන්න බෑ මේ හැම පදයක්ම දෙකෙන් බෙදලා y ඉස්සරට එන්න කියලා නැති කර ගන්නවා හරි ඒකල්ලා මේ සමීකරණයේ තර විදිහටම ඛණ්ඩාංක ඍණ 1යි ධන 1යි බිඳුවයි වගේ අගයන් තුනක් දාලා ඒක අඳින්න ඕනේ. ඇඳලා මේ දෙකේ විසඳුම් ගන්න කිව්වොත් ඒ කියන්නේ x වල y වල යගේ හොයන්න කිව්වොත් අර සමගාමී විදිහට හදන්නේ ඔය ඇඳපු ප්‍රස්ථාර දෙක කැපෙන ධන ලක්ෂයක් වෙනවනේ. ඒ ලක්ෂය තියෙන තැන x වලගේ y වලගේ තමයි ලියන්නේ. x වලගේ තමයි x වලගේ y වලගේ තමයි y වලගේ. දැන් මේ කියනනම් අපි මේ ඇඳේ y සමානයි x රේඛාව මේ ඇඳේ y සමානයි 3යි x ඍණ 2 රේඛාව ඔය දෙක විසඳන්න කියලා කිව්වොත් කෙලින්ම x වලගෙත් එකයි y වලගෙත් එකයි. තේරුණා? ඒ කැපෙන තැන ගියන් දෙක තමයි x වල y වල ඒ ගියන් දෙක විතර අපි ගන්න. තේරුණා? ඊළඟ අපිට කියන මෙන්න මේක ප්‍රස්තාරණය කරන්න කියලා. x ධන 3 වර්ගය එහෙනම් බබා x ධන 3 වර්ගය කියද්දී පළවෙනි කෙනාගේ වර්ගය මුලට x වර්ගය අවසාන කෙනාගේ වර්ගය අවසානයේට ඒ දෙන්න ගුණ කරලා දෙකෙන් ගුණ කරලා මැද්දට. ඒතර පළවෙනි කෙනාගේ අවසාන කෙනාගේ කොහොමද දාන මේ දෙන්නගේ ලකුණු සමානයි නම් මැද ධන සමානයි නම් මැද ඍණ. ඊට x වර්ගය ධන x ධන 9. ඒ විදිහටම අපිට කියනවා 103 වර්ගයගේ හොයන්න කියලා ප්‍රසාරණය සුරෙන්. ඒතර පුතේ 103 ලියන්න ඕනේ මෙහෙම පද දෙකක් විදිහට. ඒ කියන්නේ 100 ධන 3. හරි ඒකේ වර්ගය. ඒතර පළවෙනි කෙනාගේ වර්ගය මුලට
අවසාන කෙනාගේ වර්ගයේ අවසානෙට ඒ දෙන්න ගුණ කරනවා ගුණ කරලා එන උත්තරේ දෙකෙන් ගුණ කරලා මැද්දට. හරි. පළවෙනි කෙනායි අවසාන කෙනායි කොහොමද දන්න ලකුණු සමාන නම් මැද දන්න අසමාන නම් මැද රියන. එන C වර්ගය කියන්නේ 10000යි. මෙතන 600යි මෙතන 9යි. එන උත්තරේ ඉන්නේ 10609. තේරුණාද? ත්‍රිකෝණාශ්‍රයක දිග වෙනවලු 2x ධන 7 පළල වෙනවලු 3x වෙන 1. එතකොට මේක එහෙනම් වර්ගඵලය ලියන්න කියනවා. එහෙනම් දිග ගුණ කිරීම පළලෙන වර්ගඵලය. එහෙනම් දිග 2x ධන 7 පළල 3x වෙන 1. ඔය දෙක ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරද්දී බබා කැමති වරහන් දෙපාරක් ලියන්න. ලියලා ඕනකම් ලියන්න පුළුවන්. අරක හරි මේක හරි. ඊට පස්සේ අනිත් කෙනෙක් මේකට දානවා අනිත් කෙනා මේකට දානවා. මේකෙන් මේක ගුණන තුමාල 2x වර්ගය මේකෙන් මේක ගුණනාම 21x මේකෙන් මේක ගුණනාම ඍණක් ධනෙන් ඍණ 2x මේකෙන් මේක ගුණනාම ඍණ 7යි. මේ දෙක ලකුණු අසමාන නිසා අඩු වෙනවා 21න් දෙකක් ගියපම උත්තරේ කීයද 19x එතන ඍණ 7යි මෙතන 6x වර්ගය. තේරුණා? A සමානයි 3 නම් B සමානයි අගේ දිරණය අපිට B සමානයි 2 වගේ කියලා ගන්නවා. හරි. A සමානයි 3 නම් A සමාන හැබැයි 3යි B කියලාම දීලා තියෙනවා නේද? සමාන නැහැ 3යි B කියලා මම ඒකට ඔගෙන් නම් A සමානයි 3යි B සමානයි 2යි කියලා එහෙම අගයන් දෙකක් ආවොත් පුතේ මේ පැත්ත වැඩම අරගෙන මේ ඒකට A වලයි B වලයි අගය ආදේශ කරලා උත්තරයක් ගන්න. මේ පැත්තට Aටයි Bටයි අගයන් දෙක ආදේශ කරලා උත්තරයක් ගන්න. දකුණු පැත්ත වම් අත පැත්ත කියලා අරගෙන. ඊට පස්සේ අගයන් දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ සමානයි කියලා පෙන්නලා ඒ නිසා මේක සත්‍යපණය කියලා ගන්නවා. මේ මැදෙන් print mistake එකද නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන් ඒක අවුලකුත් නැහැ. එහෙනම් මෙහෙම ගමු. මේක පුතේ නම් වම් අත පැත්ත ඉස්සරහම ගන්නවා. ඒ රෙන වම් අත පැත්ත කියලා ලියන්න ඕනේ. වම් අත පැත්ත left hand side මේකේ වර්ගය. එහෙනම් පුතේ A වල දෙනවා 3යි B කියලා. එහෙනම් මෙතන 3යි B ඍණ B 3යි B ගෙන් B ගිහම 2යි B ගේ වර්ගය. ඒ කියන්නේ පුතේ ඒකේ 2යි B දෙපාරක් ගුණ වෙන්න ඕනේ. දෙවරක් 2 4යි ඔක්කොම B අකුරු 2යි 4යි B වර්ගය. ඒ දකුණු අත පැත්ත කියලා වෙනම ගන්නවා. A වර්ගය ඍණ 2යි AB ධන B වර්ගය. මෙතන Aට එතකොට දාන්නේ මේ දීලා තියෙන උත්තරේ. A සමාන 3යි B කියන එකයි. එහෙනම් මෙතන 3යි B දානවා A වෙනකොට එයාගේ වර්ගය ඍණ දේවතාවක් A B රතරහන් මෙතන B එක මම මෙහෙම තියන්නම්. A වෙනකොට දාන්නම් මේ දීලා තියෙන අගේ වරණක් දාන්න. දැන් මාතනට කමන්නේ. හරි. 3යි B ගේ වර්ගය කියන්නේ 3යි B වෙනම දෙපාරක්ම ගුණ කරලාම ලියන්න. මොකද නැත්නම් මේ තුනත් වර්ග වෙන්න ඕනේ. ඒතර 9යි B 2 මෙතන දෙවරක් 3 6යි B 2 ධන B වර්ගය. අරුද මේකෙන් මේ ගඩුනම 3යි B වර්ගය 3යි B වර්ගයට 1යි B වර්ගනේ එකනේ තියෙන කවුරුත් නැත්නම් එකතු වුනහම 4යි B වර්ගය. ආයෙම දකුණු අත පැත්ත සමානයි වම් අත පැත්ත කියලා ලියන්න. එම නිසා හිත ප්‍රකාශය සත්‍යාපනය වේ කියලා ලියවෙන්න ඕන. තේරුණානේ? ඊටස්මගේ සාධක ගන්න ඉස්සෙල්ලාම කියලා දුන්නා සාධක ගන්නේදී මුලයි එකයි ගුණ කරන්න ගුණ කරලා ඉවරලා මේ දෙකම දෙකට බෙදලා සාධකයේ වල ගන්න ඕනේ. ඒතර මේක මම අය හදන්නේ නැහැ නිසා පළවෙනි එක ඉස්සෙල්ලා තියනවා කියලා හදලා ඒතර උත්තරේ එන්න ඕනේ x ඍණ 8යි x ධන 3යි කියන්නේ. හැබැයි පුතේ සාධක හෙව්වට අපි සාධක හොයද්දි මේ තුනේම පොදුම වහර තිබ්බොත් ඒක වරහණෙන් එළියට ගන්නවා. තේරුණාද? අරන් ඇතුලේ විතරයි හදන්නේ. හරි. රයිට් අපි මේක දැන් බලන්න. මේකේ පුතේ කූපෝග හොයන්න කියද්දි ඉස්සරව මේකේ සාධක හොයලා ඉන්න ඕනේ. සාධක හොයද්දි දැන් මේක පේනවා වර්ගපදයක අඩු කිරීමකුත් පුතේ බලන්න මේ දෙකේ පොදු තියෙනවද කියලා මොනවද පොදු තිබ්බොත් වරහණෙන් එළියට අනිවාර්යෙන් අරගෙන මේ ඇතුලේ එක්කෙනාගේ විතරයි සාධක හොයන්නේ. පස්සේ අර මේ ඉලක්කම ඉස්සරහින් නිකන් දාගෙන එන්න. දැන් මේක අපිට වෙනවා 4x වර්ගය 9 කියද්දි වර්ගපදයක අඩු කිරීමකුත් තියෙනවා නම් පුතේ බොහෝ දුරට මේක වර්ග දෙක අන්තරයේ විදිහට ලියන්න පුළුවන්. හැබැයි වර්ග දෙක අන්තරයේ විදිහට ලියනවා නම් මේ හැම පදයක්ම මොකක් විදිහට තියෙන්න ඕනේ වර්ග විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ 4 කියන්නේ කාගේ වර්ගයද? 2 වර්ගය x වර්ගය. 9 කියන්නේ කාගේ වර්ගයද? 3 වර්ගය. දැන් උඩ වහ ගන්නවා. ඒ වර්ගපද ඔක්කොම වහ ගන්නවා. ඉතුරු වෙන්නේ මොකද්ද?
2යි x ඍණ 3. එයා එහෙමම ලියන මේ ඍණ එක අය මොනව කරලාද ධන කරලා තේරුණාද? හරි. එතකොට ඔන්න මේ පළවෙනි එකනාගේ සාධක. ඊළඟ මේකේ සාධක ගත්තොත් අපිට පේනවා සාධක කියන්නේ පොදු ඒවා කියන්නේ පුතේ මාපෝසේ මහා පොදු සාධක. කියන්නේ 4යි 6යි දෙකම බෙදෙන ඉලක්කම් බලනවා. 4යි 6 පුතේ දෙකම බෙදෙන කියන්නේ දෙකෙන්නේ. ආයෙ බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් මාපෝසේ ඉලක්කම දෙක. ඉංග්‍රීසි අකුරු තියෙනවද කියලා බලන්න ඉංග්‍රීසි අකුරු නැහැ නේ. එහෙනම් මෙයාගෙන් බෙදුවා ඉතුරු වෙන්නේ x. මෙයාගෙන් බෙදුවා ඉතුරු වෙන්නේ ඍණ 3. මේකේ සාධකත් හරි. තේරුණාද? හරි ඊළඟ මේකේ සාධක හොයන්න. ඒක සාධක මම එකයි පාරක් කියලා දෙන්නම්. මුලයගේ තියෙන නිසා 4යි x වර්ගයේ ඍණ 12යි x ධන 9. එහෙනම් පුතේ ඉස්සරෝ මේකේ මුලයගේ ගුණ කරනවා. ධන ධනෙන් ගුණ කරාම ලකුණ කීයද? ධන 4 වරන් 9 කීයද පුතේ? 36යි. එහෙනම් 36 හදන්න පුළුවන් විදිහට බලන්න එක වරක් 36 දෙවරක් 18 තුන් වරක් 12 හතර වරක් 9 6 වරක් 6 ඔය ටික නෙන්නේ. අය ටික අනිත් පැත්තට ගන්න එපා. 9 වරක් 4 කියලා එහෙම ඕනේ. දැන් පුතේ මොන 36 ඉඳලා තියෙන්නේ? ධන 36. ධන 36 හැදෙන්න ගොඩ වෙන දෙන්නගේ ලකුණු සමාන වෙන්න ඕනද අසමාන වෙන්න ඕනද? සමාන වෙන්න. එක දෙකම ධන වෙන්න ඕන, එක දෙකම ඍණ වෙන්න ඕන. ඒක තීරණය කරන්න කොහොමද? මේ මැද ඉන්න කෙනාගේ ලකුණ මත මැද. ඉන්න කෙනාගේ ලකුණ තමයි දෙන්නගේම ලකුණ වෙන්න ඕන. අර මම කලින් හදපු ගානේ ඍණ උත්තරයක් ආවේ නේ. එතකොට අර මැද කෙනාගේ ලකුණ තමයි ලොකු කෙනාගේ ලකුණ ඕනේ. මන්ත කෙනා ධන. දැන් මේකේදි සමාන ධන එන නිසා සමාන වෙන්න ඕනේ. ඒතර මැද කෙනා ඍණ නිසා දෙන්නම ඍණ. ඊට පස්සේ උත්තේ මේක අපි ගුණ කිරීම නැතුව ලියලා බලනවා. සුළු කරපුවහම මැද කෙනාගේ උත්තරේ එන්නේ කාගේද කියලා. එහෙනම් අපිට හොඳට බලද්දි තේරෙනවා මෙන්න මෙයාගේ තමයි මැද කෙනාගේ උත්තරේ එන්නේ. ඍණ 6යි ඍණ 6යි ඍණ 12යි. ඒවා ලියන්න ඕනේ මේකෙම හිතලා ගත්තා. එහෙනම් පුතේ මෙයා බෙදන්නේ ඍණ 6ix ඍණ 6ix විදිහට ධන 9 මෙතන 4ix වර්ගය. දැන් පුතේ මේ දෙකේ පොදු කවුද? 2ix. ඒ කියන්නේ පොදු කියන්නේ මාපොසෙටක් ගාලා 4යි 6යි දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදන්නේ දෙකෙන් විතරයි. ආයෙ බෙදන්නේ ඉලක්කම දෙක. දෙකේම x අකුරු තියෙනවා නම් x අකුරු දාන්න පුළුවන්. මේකේ දෙකක් තිබ්බට මේකේ එකයි තියෙන්නේ. එනිස එකක් දාන්නේ. වරහණක් දැම්ම මෙයාගෙන් බෙදුවා පුතේ 4ix අකුරු දෙකක් එළියට ගත්ත 2x ගෙන් බෙදලා මෙයාට මෙයා කැපෙනවා. උත්තරේ නෝ 2ix කියලා. මෙයාගෙන් බෙදනවා පුතේ ඍණ 6ix බෙදීම ධන 2ix. x කැපෙනවා ඍණක් ධනෙන් බෙදුවා ඍණ 6 දෙකෙන් බෙදුවා 3. මේක පුතේ වරහන් දෙකේම ඉන්න උත්තරේ පොදු එකනා කවුද? 3. ඉතින් 6 9 දෙකම බෙදෙන කියන්නේ 3. විස්තරින් කියන ලකුණ ඍණ. දරබතර ඍණ 6ix බෙදීම ඍණ 3 ඍණ ක්‍රිනෙන් ධන 6 තුනෙන් බෙදුවා 2ix. ධන ක්‍රිනෙන් බෙදුවා ඍණ 9 තුනෙන් බෙදුවා 3. වරහන් දෙකේම ඉන්න එකම උත්තරේ. ඒක දෙකම වලට එක වරහණක් දානවා. අනිත් වරහන්ට මේ ලියන්න දෙන්න දානවා. තේරුණාද? හැබැයි පුතේ මේ දෙකම එක වගේ නිසා 2ix ඍණ 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් පුතේ සාධක ටික අපි පොඩ්ඩක් වෙනම බලුවා. අපිට අර මේ පළවෙනි කෙනාගේ සාධකය ආවේ මොකද්ද බබා? 2ix ඍණ 3 2ix ධන 3නේ. හරිද? 2ix ඍණ 3 2ix ධන 3. අනිත් එකන අපිට ආවේ මොකද්ද? 2 වරහන් x ඍණ 3. නෑ ඒතර පුතේ x ඍණ 3 නෙමෙයි 2ix ඍණ 3 දෙන්න. මෙයාගෙන් මෙතනදී 4 දෙකෙන් මෙතන 2ix නේ. 2ix ඍණ 3 අනිත් සාධකය මොකද්ද? දැන් හොයපු එක 2ix ඍණ 3 වර්ගය. හරි පුතේගේ කූපගු හැදෙ මෙහෙම. ඉස්සරහ මේ වරහනේ එළියේ ඉන්න කට්ටිය කවුද කියලා බලන්න. ඒ කට්ටිය කියන මේ කවුරුද නැත්නම් ඒක තියෙන ඉංග්‍රීසි අකුරු තියෙනවා නම් ඒවත් බලන්න. හරිද? ඒ ඉලක්කම් ටික පුතේ අරගෙන අපි කුඩාම ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදනවා දෙකකින්. බෙදෙන්නේ නැතිව හැමෝම තිබ්බා ඒක නිකන් බෙදනවා. එතකොට කූපගුට ඉස්සරහ වෙනවා දෙක. තේරුණාද? එතකොට මේක ඉලක්ක x අකුරක් හරි ආවොත් ඒ x අකුරත් මේකට දාන්න ඕන. ඊට පස්සේ පුතේ අර වරහන් ඇතුලේ තියෙන වෙනස් වර්ගපද මේකට දානවා. ඒ කියන්නේ 2ix ඍණ 3 පද තියෙනවනේ. එහෙනම් 2ix ඍණ 3 කියලා දැම්මා. උගේ පුතේ වර්ගය. වැඩිම එක තමයි දාන්න ඕන. මෙතන 3 වෙනි බලය කියලා තිබුණා මෙතන 3 කියලා දාන්න ඕන. අර මාපොසෙදි තමයි අඩුමගේ දාන්න ඕනේ. ආය වෙනස් වර්ගපද මොනවා? ආය වෙනස් වර්ගපද තියෙනවා 2ix ධන 3 පද. නෑ උච්චරනේ. මේක 2ix ඍණ 3මනේ. ආය වෙන පද නෑ. ඒ පද හැම වර්ගෙම මේකේ ලියවෙන්න ඕන. එහෙනම් මේක උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? දෙවතාවක් 2ix ඍණ 3 වර්ගය 2ix ධන 3. ඒක තමයි කූපෝගු වෙන්න ඕනේ.
තේරුණාද? එනක මෙන්න මේ ලකුණු වල පරාසය වෙන කෙනෙක්ට පරාසය හැදී ලකුණු මේකේ පොඩි මේක අඩු කරන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ ඔගේ විශාල මගේ බලන්න පොඩි මගේ බලන්න ලොකු මේකෙන් පොඩි මේක අඩු කරන්න. ඊට පස්සේ මෙන්න මේ තරම් පහක පන්ති ප්‍රාන්තරයට මේක දාන්න කියනවා. ඉතින් ඔතන වල මේ ගණන් කර කර දාන්න ඕනේ ප්‍රකටන ලකුණු මෙහෙම 15යි 10 15 ඔන්න 15 හම්බුණා. ඒතර ඔන්න ඒක කැපුවා මෙතනින් ඔන්න එක ඉරක් ගැහුවා. ඊට පස්සේ මේක මේ ටික පුරවලා එන්න. අතර රටාව තේරෙනවනේ. අතර මේක 25 අතර මේ දෙක අතර 4 4 වෙනස තියෙන්නේ. එහෙනම් 25යි 4යි 29යි. ඊළඟට 30න් පටන් ගන්නෙ. 30යි 4යි 34යි. ඊළඟට 35න් පටන් ගන්නෙ. 35යි 4යි 39යි. 40න් පටන් ගන්න 44යි එහෙම දාගන්න. තේරුණාද? දැන් ප්‍රගණන ලකුණු වලින් බලන්න පුතේ 15යි 19යි එකම එයා සහ අතර ඉන්න කට්ටිය කීයද කියලා මේක දාගෙන යනවා. දැන් 27යි තියෙන්නේ මොකේද? 27යි තියෙන්නේ මේකට. 35යි තියෙන්නේ මේකට. 32යි තියෙන්නේ මේකට. 29 මේකට. 43 මේකට. හරිද? 40 ඒකටම. 32 මේකට. 27 මේකට. 27 මේකට. 24 මේකට. 38 මේකට. නෑ. මේකට. හරි. 17 මේකට. 28 අවුසර දෙන්න මේකටනේ. ඒතර ඉරිකැලි පහ ගන්න. අපිට පහ ගහන්නේ ඇලේට ධර්මිටිව. ඊට පස්සේ නෑ අලුත් එකක් විතර ආයෙ යනවා. තේරුණාද? මම මේක හදන්න හැදෙන විදිහට කියලා දෙන්නට ගාලා. හරි. ඔලේ හදා ගන්නවා. එතකොට ඊළඟට බව මේකේ ඒ ප්‍රකරණ ලකුණු ගණන් කරලා මෙතන දාන්න ඕනේ ඉස්සරහ. හරි. මේ පහේ කොටි අරගෙන 5 10 කියලා අරගෙන මෙතන ඒ ප්‍රකරණ ලකුණු ගණන් කරලා මෙතන දාන්න ඕනේ. හරි. ඊට පස්සේ මම කියලා දුන්නා මේ සංඝේ මාතපන්ති කියන්නේ පුතේ මෙන්න මේ සිසුන් ගන්න තමයි සංඛ්‍යාතය කියන්නේ. හරිද? ඒ සංඛ්‍යාතයේ වැඩිම පන්තිය තමයි මාතපන්ති. හරිද? එහෙනම් මේ සංඛ්‍යාතයේ වැඩිම ගිය දල පන්ති බලන්න ඒක තමයි මාතපන්ති විදිහට ගන්න. හරි මොකද දැනවල බලන්න ඕනේ බලන්න. මධ්‍යස්ථ පන්තිය ගන්න කොහොමද? මම කව මධ්‍යස්ථ පන්තිය පුතේ ගන්නෙ අර මෙන්න මේ සංඛ්‍යාතවල එකතුව සහිත තීරුවක් මෙතන ගන්නවා. සංඛ්‍යාතවල එකතුව. ඒ කියන්නේ පළවෙනි කෙනා මෙතනට මේ දෙකේ එකතුව මෙතනට තුනේ එකතුව මෙතනට හතරේ එකතුව මෙතනට පහේ එකතුව මෙතනට හයේ එකතුව මෙතනට. තේරුණාද? මේ ටික අරගෙන ඊට පස්සේ වලම සූත්‍ර දෙකක් දුන්නා මතකයි නේද? දත්ත ගාන ඉරට්ටේ නම් සූත්‍රය මොකද්ද? n බෙදීම 2 හෝ n බෙදීම 2 ධන 1. දත්ත ගාන ඔත්තේ වෙනවනම් n ධන 1 බෙදීම 2. තේරුණාද? හරි. එතකොට දත්ත ගාන මෙන්න මේ සංඛ්‍යාතවල එකතුව තමයි දත්ත ගාන කියලා කියන්නේ. අපි උඩ සිග්මා f කියලා කියනවා. f තීරුවේ එකතුව කියන්නේ. තේරුණාද? f තීරුවේ එකතුව. එතකොට මෙන්න මේ ටිකේම එකතුව මෙතනද දාන්න. එතකොට ඒ දත්ත ඒ ගාන තමයි මෙන්න මේ n කියලා එන්නේ. දත්ත ගාන. තේරුණාද? එතකොට දත්ත ගාන ඉරට මේ සූත්‍රය භාවිත කරනවා. මේ සූත්‍රය භාවිත කරනවා. තේරුණාද? ඒකල බබා එන්ට මේක හිතනවා දැන් දත්ත 21ක් තිබ්බා කියලා. හරි එහෙනම් එන්ට මම 21 දානවා. අතර 21යි එකයි කීයද? 22යි. 22 දෙක දුවම තුනේ 11යි. ඒ 11 චෙක් කරන්න පුතේ මෙන්න මේ තීරුවේ. හරි. මම මේක කරන 5ට 15 මාව කියලා. හරි. එතකොට මෙන්න මේ ආපු අගේ වට මේ සූත්‍රය ආදේශ කරලා ආපු අගේ පුතේ 5ට වඩා බිංදුව 1 2 3 4 5 නම් මෙතනට. මේකටයි තියෙන්නේ. ඒක මන්තේ මේක. يعني ඔක්කොම බරුවන් හදන්න දුන්නාස කියලා උතරේ දෙනවා. ඒගොල්ලෝ මේක පාරවඩ වැඩි නම් මධ්‍යස්ථ පන්තිය මේක. 10 7 තේරෙන 18 වැඩි නම් මධ්‍යස්ථ පන්තිය ළඟට පායනවා. එහෙනම් අපිට ආවේ 11නේ. එහෙනම් මේ 11 තියෙන්නේ 18 වැඩි එකට මේකට.
එහෙනම් උත්තරේ දෙන්නේ 25 29. ඔයගොල්ලෝ මධ්‍යන්න හොයන්න දුන්නොත් මධ්‍යන්නක සාමාන්‍ය මේ පන්ති පාන්තරන රූපති ඉලක්කම් ටික දුන්නොත් ඒකේ ඒකට අපි කියනවා x කියලා. හරිද? එතකොට මේක f තීරුවනේ ගණන් කරලා දාන එක f තීරුව. එතකොට අපි fx කියලා තීරුවක් හදා ගන්න ඕනේ. මේ x වගේ f වගේ ගුණ කරලා ඒක මෙතනට දානවා. ඒකල අපිට මධ්‍යන්න වෙන සූත්‍රය තමයි sigma fx බෙදීම sigma f. තේරෙනවද? එතකොට මේ f තීරුව එකතුව ගන්නවා. f තීරුවේ සංඛ්‍යාත තීරුව එකතුව ප්‍රකටන ලකුණෙන් ගත්තේ ඒ f තීරුව එකතුව මෙතනට දානවා යටට. ඒකල ඔය ගුණ කරලා ගත්ත fx තීරුව එකතු කරලා ඒක තමයි sigma fx කියන්නේ. ඒක දානවා මෙතනට. ඒකල හරිද? ඒකල මේක බෙදපුවම මධ්‍යන්න එනවා. අර මෙතන අගයක් දුන්නා. මේ අගයක් දුන්නේ නැත්තම් බබා අපි මේ x තීරුව හදාගන්නේ මෙන්න මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. මේ දෙක තුල දෙකෙන් බෙදනවා. මේ දෙක තුල දෙකෙන් බෙදනවා. මේ දෙක තුල දෙකෙන් බෙදනවා. එතකොට තමයි මේක x අගය වෙන්නේ. එතකොට x එකයි f එකයි ගුණ කරා ඉස්සරහින් දැම්මා. තේරුණාද? හරි. උණයි බබා රූපේ දැක්කේ අර 10.5ක් වුණා. අර්ධ උත්ත කරපොන ගේවට අඳුර කරේ කොටසේ පළල 3.5 කියන්නේ මෙන්න මේ කියලා 3.5යි. හරිද? ඊට පස්සේ ඒක වේදිකාවක් සාධක දැනුම් භාවිතන වෙන වර්ගඵලය මෙන්න මේක වන බව පෙන්වනවා. එහෙනම් පුතේ මේක මේ වර්ගඵල හදුව සාධක දැනුම් භාවිතන වෙනකොට මෙන්න මෙහෙම කරන්න ඕනේ. නැත්නම් වෙන වෙන හොලගත්තත් කමක් නැහැ. දැන් මේක කියන්නේ විතර සාධක වලින් හොයන්නේ කිව්වොත් පුතේ විශාල අර්ධ වෘත්තයේ වර්ගඵලයේ කුඩා එකේ වර්ගඵලය අඩු කරන්න හරිනේ. ඒතර විශාල එකේ 5r වර්ගය අඩු කිරීම කුඩා එකේ 5r වර්ගය ගුණ කිරීම භාගය. තේරුණාද? ඒක සාධක සරණ හොයන්නේ කොතොගේ තේරුම මේකේ භාගයක් 5 භාගයක් 5 දෙකෙන් පොදුයිනේ. ඒතර මෙයාගේ අරය ඒතර r වර්ගයේ රින අරයගේ අරය ඒ දෙක එක නෑ වෙනස්නේ. ඒතර මේකේ අරය දානවා මෙතනට. ඒතර පුතේ මේකේ අරය කීයද මේ කියන විදිහට විශාල එකේ අරය කීයද වෙන්නේ එතකොට 10.5 3.5 එකතු වෙන්න බෑ. ඒතර 10.5 3.5 එකතු වුනහම මෙන්න මේක විතර 14යි. තේරුණාද? එහෙනම් මෙතන දානවා 14 වර්ගය රින කුඩා එකේ වර්ගය 10.5 කියලා දෙනවා. 10.5 මොකද්ද? වර්ගය. තේරුණාද? උදේට භාගයක් 5 ට 92 බෙදීම හත දාන්න ඉලී තියාගෙන ඔය 14 වර්ගය කියන්නේ නෑ වර්ග දෙක අතරේ නේද? සාධක තියෙනවා. එහෙනම් උඩ වහ ගන්න. ඒතර ඉන්නේ මොකද්ද? 14 රින 10.5. ඒක එහෙමම ලියනවා 14යි ධන 10.5. සම්බුද්ධ උත්තරය නම් මේකට එකයි මේකට 11යි. ඒක එළියනේ කියපු හැකි මේ එළිය යදුලේ කපන්න බෑ. මන්ත්‍රණ මුද්ද 3.5 කීයද? 14යි 14.5ක් කියලා ඊට පස්සේ බිඳු දාලා ඔගේ 10.5 අඩු කරන්න. 3.5 මෙතන එකතු වෙන්න ඕනේ 5.5 කීයද පුතේ? 5. හරි ගොඩ කිරීම මහත. හරි බබා අපිට මේක 7යි මේ දෙකම 7ෙන් බෙදන්න පුළුවන් නේ. ඒ කියන්නේ මම මේක දෙකම 7ෙන් බෙදනවනේ. 7 බෙදුවා 1යි. ඊට 3.5 වුණා වෙන පැත්තක බෙදලා දාන්න 7ෙන් බෙදුවා පුතේ බිඳුවට නෑ දශම තිබ්බා 35 7 5යි. එහෙනම් මෙතන කියද 0.5යි. තේරුණාද? එතකොට දැන් තියෙන 11 ගුණ කිරීම 0.5 ගුණ කිරීම 25.5. හරි. දැන් පුතේ දශම නැතුව ගුණ කරන්න. දැන් 11 5 දශම නැතුව 55යි 55 ගුණ කරන 255යි.
පසුව පදම දෙකයි පසුව දෙකයි උසෙන් දෙකයි පසුව 10 දෙකයි 12යි මෙතනත් ඒකමයි 5 12 දෙක තමයි 10 9 4යි දශම දකුණු පැත්ත ඉලක්කම් 2යි එහෙනම් මේකේ දකුණු ඉලක්කම් 2යි උත්තරය 140.25 හරි එතකොට අපිට කියන්නේ පරිදමන උපුඩ ඉතින් මෙතන අපි දාලා තියෙන මෙතන 14යි 10යි 24යි නේද 24.5 25.5 දාලා තියෙන 24.5 නේ අන්න මම ගණන් 245 නේ 245 තමයි 55න් ගණන් පසරසම් පදම දෙකක් ඉදිරි පසර 10 දෙකයි 12යි 10 225 නේ අතරපොතේ 134.75 උත්තරය කියන්නේ 134.75 කියලා කියන්නේ එතකොට 134යි අර 43 තමයි 7.5 කියලා කියන්නේ ඒකමනේ. ඒතර ගොඩනගලා මිනිස්සු 20 දෙනෙකු යොදාගත්තොත් දින 20කින් නිම කරන්න පුළුවන්. පුතේතර මම කියලා දුන්නා. කෙලින් මේකේ යන ප්‍රමාණය බලන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු 20 දෙනෙක් හිටියොත් ඉස්දෙන යොදාගත්තොත් දින 20කින් නිම කරන්න පුළුවන්. දින ගණන් කීයද? 20. ඒතර මේකේ මිනිස් දින කීයද? මිනිස් දින 40. ඒතර මේ මුළු වැඩේ ප්‍රමාණය පුතේ මිනිස් දින 40. ඒක මොන විදිහකින් වරුණක් කමන්නේ නැහැ. ඒ කියන්නේ එක මිනිහෙක් නම් දින 40ක් වැඩ කරනවා. මිනිස්සු දෙන්නෙක් නම් දින 20ක් වැඩ කරනවා. මිනිස්සු හතරක් නම් දින 10ක් වැඩ කරනවා. එහෙම ආයි මිනිස්සු හතර දෙනෙකුට ගතවන දින ගන්න. ඒතර මේකෙන් බෙදුවම 10 එනවා. තේරෙනවද? ඒ වගේ එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. ඔන්න මිනිස්සු දෙන්නෙක් ගියා දවස් 5ක් හිටුවා. ඔන්න මිනිස් දින 10ක් ඉවරයි. ඒක දෙවර 10ක් ඉවරයි. තව 30ක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න මිනිස්සු 3 දෙනෙක් වැඩිපුර එනවා. ඒතර මිනිස්සු 5ක් ඉන්නවා. එනොන්ට කාය දවසක් කොටලා යනවා. ඒතර දවස් 2ක් කොටලා යනවා. එතකොට ඔන්න ආයි මිනිස්සු 10ක් ආයි ඉවරයි. එතකොට 10ක් ඉවරයි ආයි 10ක් ඉවරයි. ඊට පස්සේ තව 40 තමයි 40ට දින 5ක ඉවර කරන්න යන මිනිස්සු ගාන. අද 40 ගුණ කරනවා 40 බෙදනවා දින 5න්. මම එහෙම ගන්න පුළුවන්. තේරෙනවද මේ කියන්නේ කරන්නේ? මුල් දින 4 තුල 20 තුල දින කරලා අවශ්‍ය මිනිස් දින ගන්න සැලෙන මිනිස් දින කීයද පුතේ? 40. ඒක බලන්න කොච්චරකට දෙහින් දෙන්නේ කියලා බලන්න. මුල් දින 4 මිනිස්සුන් 6ක් වැඩ කළ අතර එහෙනම් යන්න දැන් අර මේ කියපු විදිහට පුතේ මිනිස්සු 4ක් මිනිස්සු 6ක් දින 4ක් වැඩ කරනවා. ඒ කියන්නේ මිනිස් දින කීයක් ඉවරද? මිනිස් දින 24ක් ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේකෙන් ඔන්න මුළු මිනිස් දින ගන්න 40 ගම 24ක් ඉවරයි. තේරුණාද? එතකොට ඉතුරුනේ කීයද? 20 නෑ 10 මිනිස් දින ඉතුරුනේ. හරිද? ඊට පස්සේ කියනවා ඊළඟ දින 6 මිනිස්සු 11ක් වැඩ කරා. මුල් දින 4 මිනිසුන් 6ක් වැඩ කළ අතර ඊළඟ දින 6 පුතේ මෙතන 400 නේ සෝරි මිනිස් දින 400 නේ. ඒතර කොහොම ගන්න 400 ඔන්න මේ 24ක් වැඩ කරා. ඊට පස්සේ පුතේ මිනිස්සු 11ක් වැඩ කරාලු. ඒතර මිනිස්සු 11ක් වැඩ කරා දින කීයක්ද? 6ක්. ඒ කියන්නේ මිනිස් දින කීයක් ඉවරද? 66ක් ඉවරයි. තේරෙනවද? ඒතර 66 මිදෙන 24යි කියන්නේ ඒතර 10 මිදෙන එකක් විතරේ දින ඔක්කොම දැන් 90ක් ඉවරයි. තේරෙනවද? ඒක තියෙන කීයද? 400. එහෙද කලාකාරයෝ දින 20කදී එමට නම කිරීම සඳහා ඉතිරි වැඩ කොටස මිනිසුන් කියදෙනෙක් යොදවන්නවද කියලා. එහෙනම් පුතේ දැන් මෙතන මුළු මිනිස් දින ගන්න කීයද මේ දෙකට ගියේ? 90ක් ගියානේ. එහෙනම් ඉතුරු කීයද? 490 ගියා නම් 300 කීයද ඉතුරුනේ? 310ක් ඉතුරු වුණා. හරි. දින 20කදී ඉවර කරන්න පුතේ දැන් දින කීයක් ඉවරද? මේ පළවෙනි කැලේ දින 4ක් වැඩ කරා. මේ කැලේ දින 6ක් වැඩ කරා. ඒ කියන්නේ දැන් දින 10ක් ඉවරයි. තේරුණාද? එහෙනම් ඊළඟ දවසේ දැන් අර ඉතුරු ටික වැඩි කරන්න තව දින කීයද ඒකට තියෙන්නේ? එතෙන් මේක පොරොන්දුන පුතේ දින කීයකින් ඉවර වෙන්නද? දින 20කින් ඉවර වෙන්නනේ. හරි. හැබැයි දැන් දින ගිහිල්ලා තියෙනවා
මේ පළවෙනි දින 4යි මෙතන දින කීයද පුතේ 6යි තේරුණාද එහෙනම් දින කීයක් දැන් ඉවරයි 10ක් ඉවරයි තේරුණාද දින 10ක් දැන් ඉවරයි එතකොට නෝකට යන මුළු දින ගාන කීයද 20 නේ එහෙනම් පුතේ 20 ගියම තව කීයද කරන්නේ 10යි එහෙනම් පුතේ මේකට යන මිනිස්සු ගන්න බලන්න ඒක යන මිනිස්සු ගන්න බලන්න මොකද කරන්න ඕනේ එතකොට 310 අපි බෙදනවා කීයෙන්ද පුතේ බෙදනවා 10යි ඒ දැන් මෙතන දින 4ක් ගියා මෙතන දින 6ක් ගියා දින 10න් වැඩේ ඉවරයි මේ කොටසක් ඉවරයි දැන් තව ඉතුරු දින 10යි ඒ 10ට මිනිස් දින 310ක් තියෙන ඉවර කරන්න එහෙනම් මේක දිගේ පුතේ ගාලා බලන්න මේකෙන් බෙදනවා ඒකට උත්තර කීයද 31යි එහෙනම් ඒක දවස් 31 ගන්න ඉදුවොත් ඔය වැඩි ඉවර කරගන්න පුළුවන් ඒක තේරෙන්නේ කීප කවුරුනේ මේ වෙනම ගත්තා මිනිස්සු මෙච්චරක් දින මෙච්චරක් වැඩ කරලා මේ තියෙන කාලේ මේ බෝඩ් මෙතන